ප්‍රතිවන්ත වෙනවා දෙවිලක් වෙන්නේ මගේ මිනිස්සුක තෝරගෙන මේ ලෝකේ කරන්න පුළුවන් උතුම්ම වටිනාම අනර්ගම සේවයක් කරන්න දීම ගැන මගේ දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන අතර මේ අනර්ග අවස්ථාව දුන්නා වූ දෙවියන්සේගේ දාසයාටත් ස්තුතිවන්ත වෙන අතර ඔබටත් ආශිර්වාද කරනවා ස්වාමීන් වහන්සේගේ පණිවිඩය ඔබට මට ආශිර්වාද වේවා ආමේන්. අපි පෙරලගමු යෙසායා 30 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක කියවන්න. යෙසායා 30 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පද දෙක කියවන්න. මාගේ ආත්මය නැතුව විවිසුමක් කරගන්නා වූද තාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්නා විසිරේ සෙවන කෙරෙහි විශ්වාස කරන්නත් මාගේ මුඛයෙන් නොවිචාරා විසිරේට යාමට පිටත් වෙන්නා වූද හැදිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන් වහන්සේ කියනසේ. කාගේ සෙවණැල්ලද ඔබ සොයන්නේ? කාගේ ශක්තියද ඔබ සොයාගෙන යන්නේ? ඊශ්‍රායල් සෙනග ඔවුන් යම් ගමනක් ඇවිල්ලා විශාල දුරකට ඇවිල්ලා රටක් ඇටියටපත් වෙලා රජවරුන්පත් වෙලා හැමදේම සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා හොඳට යන අවස්ථාවක ඔවුන්ගේ දියුණුවත් එක්ක ඔවුන්ගේ තාක්ෂණයත් එක්ක ඔවුන්ට පේනවා මිසරේ සෙවණැල්ල හොඳයි කියලා. මිසරේ සෙවණැල්ල අපට හොඳයි, ඒ සෙවණැල්ල ශක්තිමත්, ඒට අපි ගිහිල්ලා ඒත් වෙමු කියන කාරණාවකුත් එක්ක ඔවුන්ගේ සිතුවිලි තිබෙනවා. ඒට යන්න කලින් තමයි දෙවියන් වහන්සේගේ අනාගත වතුරවරයා යවා ස්වාමීන් වහන්සේ ඊශ්‍රායලට කතා කරන්නේ. වර්තමාන සභාවේ සෙවණැල්ල කවුද? වර්තමාන ඔබගේ මගේ සෙවණැල්ල කවුද? අපේ ශක්තිය කවුද? අපේ කාගේ සෙවණැල්ලක්ද හොයාගෙන යන්නේ? මුළු ලෝකෙම තමුන්ගේ තාක්ෂණ විද්‍යාව දේශපාලනේ ඒ සෙවණැල්ල හොයාගෙන යන ලෝකෙක දෙවියන් වහන්සේගේ සෙවණැල්ල අද මනුස්සයට අමතක වෙලා, කිතුණුවටත් අමතක වෙලා අපි කාගේ සෙවණැල්ලද අපි විශ්වාස කරන්නේ? කාගේ සෙවණැල්ලද හොයාගෙන යන්නේ? ඊශ්‍රායලට තියෙන මොනවද වරද කියලා කිව්වොත් පාපෙට පාපය එකතු කරගෙන. ඒ කියන්නේ ඕල්රෙඩි මේගොල්ලන් කරගෙන ඉන්නේ පව්. මේ රට තුලම තියෙනවා යම් යම් දුර්වලතාවයන්. අපේ ජීවිතේ එදිනෙදා ගත කරන ජීවිතය තුල, සේවය තුල යම් යම් ව්‍යාපාර අස්ත කර්මාන්ත තුල අපි එතනම තියෙනවා පොඩි වැරදි. ඒවා තියෙද්දි තවත් මහා වරදක් තමයි මිසරයේ සෙවණැල්ල හොයාගෙන යන එක. ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ පාපෙට තව පාපයක් එකතු කරගෙන යන්න හදනවා. ඒක බරපතලයි. මම බලාපොරොත්තු වෙන්නේ මේ කරන පාපයත් අත්හැරලා මට ලං වෙන්න ඕනේ. ඔය දුර්වලතාවයත් අත්හැරලා මා ළඟට එන්න ඕනේ. එහෙම බලාගෙන ඉන්න දෙවියන් වහන්සේ බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ උ මොනවද කරන්නේ? ඒ පාපය එසේම පෙන්ඩින් එකේ තියෙනකොටම තව පාපයක් කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? පාප දෙකයි. මේක අඩු වෙයිද වැඩි වෙයිද? අඩු වෙයිද වැඩි වෙයිද? දැන් එකක් තියෙන එක අයින් කරගත්තොත් ලේසි. මේක 2 3 4 වුණොත් මේව අයින් කරගන්න අමාරු. වර්තමාන සභාවට ඔක තමයි තියෙන ප්‍රශ්නය. පාපයට පාපේ එකතු කරලා ක්‍රිස්තියානි ලෝකේ අද මහා කුණු කන්දක් වෙලා තියෙනවා. මේ ගොඩ අයින් කරගන්න විදියක්ම නැහැ. එහෙම තියෙද්දි තවත් පාපවල් හොයාගෙන යන තත්ත්වය, තවමත් විසරේ සෙවණැලි හොයාගෙන, තවමත් ලෝකයේ තියෙන ක්‍රමවේදවල් හොයාගෙන, තවමත් ලෝකයේ එක දේවල් විශ්වාස කරගෙන යන ක්‍රිස්තියානි සභාවක් බවට අද ලෝකයේ 99%ක් පත් වෙලා තිබෙනවා. එවැනි යුගයක දෙවියන් වහන්සේ අපට ආරාධනා කරනවා ස්වාමින්ගේ සෙවණැල්ල පමණක්, ස්වාමින්ගේ ශක්තිය පමණක් විශ්වාස කරමු. ඒ විශ්වාස කරනකොට මොකද වෙන්නේ? පාපයට පාපයක් ආයෙ එකතු වෙන්නේ නැහැ. තියෙන පාපෙත් ඩිලීට් වෙලා යනවා. තියෙන පාපෙත් අයින් වෙලා යනවා. දෙවියන් වහන්සේ ඔබටත් මටත් කතා කරනවා පාපයට පාපයක් එකතු කරන්න නොවේ. තියෙන පාපෙත් අත්හරින්න එක තමයි සම්පූර්ණයෙන් දෙවියන් වහන්සේගේ සෙවණැල්ල පමණක් විශ්වාස කිරීම. පාපයට පාපය එකතු කරන ලෙස මාගේ නොවන අන්‍යයන්ගේ මන්ත්‍රණය සොයන්නා වූ, මාගේ ආත්මය නැතුව ගිවිසුමක් කරගන්නා වූ. ඒ කියන්නේ මගේ ආත්මය නැතුව තීරණය ගන්නවා. මගේ වචනේ කොතනවත් ගෑවිලා නැහැ. අද ක්‍රිස්තියානි ලෝකේ කරන 99%ක් බයිබලේ නැති දේවල් තමයි කරන්නේ. හැබැයි මිනිස්සු ඉඳන් ඉන්නේ වාව් මාරයිනේ. බලපුවම හොයලා බලපුවා අන්‍ය ආගම් වල තියෙන දේවල් තමයි මේ කරගෙන ඉන්නේ. බලපුවා ක්‍රිස්තියානි ලෝකෙ තුල. කල්පනා කරලා බලන්න. මාගේ ආත්මේ නොවන, මාත් එක්ක මන්ත්‍රණය කරන්නේ නැතුව, මගේ ආත්මේ නැතුව කියලා කරගන්නවලු ගිවිසුම්. වර්තමානයේ බොහෝ කිතුණුව කරගෙන යන ආගමික රටාවන්, කරගෙන යන උත්සවවල්, කරගෙන යන වැඩසටහනවල් යන ගමන දිහා බලද්දී
මගේ ආත්මය නැතුව තමයි ගමන් කරන්නේ. ඇත්තටම සමහර බයිබල් වල තියෙන මේ ආත්මය කියන එකට සුද්ධාත්මය කියලා තමයි තියෙන්නේ. ඇත්තටම සුද්ධාත්මයන් වහන්සේ තමයි. සුද්ධාත්මයන් වහන්සේ නැතුව ගිහිලා ගිවිසුම් කර ගන්න ඕන. ඒ කියන්නේ දිව්‍යයන් වහන්සේගේ වචනේ උන්වහන්සේගේ ආත්මය නැතුව අපි ගිහිලා එක එක ගිවිසුම් වලට ගිහිලා මිසරේ විශ්වාස කරගෙන ගිහිලා මිසරේ අත්වල බැඳගෙන මිසරෙත් එක ගිවිසුම් කරගන්න යන්නට සූදානම් වෙලා මේගොල්ලෝ. already පාපවල තියෙනකොට අපේ ජීවිතේ කොයි වගේද? අපිට දෙවියන් වහන්සේගේ ආත්මය ඒ සුද්ධාත්මයන් වහන්සේ නැතුව අපි යම් යම් ගිවිසුම් කරගන්න හදනවද? අපි යම් යම් දේවල් කරගන්න යනවද? ඒක ඉතාමත් අසාර්ථක ගමනක්. ඒකේ වැටීම බරපතලයි. වර්තමාන ක්‍රිස්තියානි ලෝකේ මෙතරම් බරපතල වැටීමකටපත් වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව ඔවුන් එක එක ආයත් එක ගිල ගිවිසුම් කරගෙන එක එක ක්‍රමවේදවල් සභාවට රිංගලා එක එක ක්‍රමවේදවල් කිතුණුවාගේ පවුල වලට රිංගලා ඒ නිසා අද පාපෙට පාපේ එකතු වෙලා මහා කුණු කන්දක් බවට පත් වෙලා තිනවා. මේවා අයින් කරගන්න ලේසි නෑ. දෙවියන් වහන්සේ අපිට කියන්නේ මගේ ආත්මය නැතුව උඹලා ගිහලා ගිවිසුම් කරගන්න දාන්නේ. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය නැතුව, දෙවියන් වහන්සේගේ වචනේ නැතුව ඔයගොල්ලෝ මොන දේවල් කරත් වැඩක් නැහැ. මිනිස්සු ඕන තරම් සේවාවන් කරනවා. මොන තරම් එක එක වැඩසටහන් කරනවා. නමුත් මේක දෙවියන් වහන්සේට එකඟද? දෙවියන් වහන්සේගේ වචනේට එකඟද? දෙවියන් වහන්සේගේ ගිවිසුමට එකඟද කියලා කල්පනා කරලා බලපුවා. බයිබලේ ගැහැවිලාවත් නැති වැඩසටහන් තමයි තියෙන්නේ 99%ක් ක්‍රිස්තියානි ලෝකේ. කරනවා වැඩසටහන අම්මෝ නාට්‍ය තියෙන ඉස්සරහට එතනදි දැනෙන්නේ පටන් ගන්න. දැම්ම පටන් ගන්න. නාට්‍ය අරවා මේවා කැරෝල් සීයා නත්තල් ගස් මේ ඔක්කොම වැයි වැලා ක්‍රිස්තියානි ලෝකෙ තුල. නමුත් මේකේ බයිබලේ හොයලා බැලුවොත් බයිබලයට අදාළව නැහැ. බයිබලේ ගෑවිලාවත් නැති දේවල් තමයි ක්‍රිස්තියානි ලෝකේ කරගෙන යන්නේ. ඒවා තමයි ඒගොල්ලන්ට ආඩම්බර වැඩසටහන්. ඒවා තමයි තාමත් අනර්ග වැඩසටහන් කියලා හිතනවා. බයිබලේ හොයලා බලන්න ඕනේ මේක කොහේ හරි තියනවාද කියලා. උප්පත්තිය ඉඳන් එළිදරව් වෙනකන් තියනවාද කියලා බලන්න. මගේ ආත්මය නැතුව උඹලා කරගන්න ඕනම ගිවිසුමක් මට විරුද්ධවයි ඒක කරන්නේ. මට පාපයක් ඒක. පාපෙට පාපේ උඹලා එකතු කරගෙන යනවා. මේම එකතු කරගෙන ගියොත් එහෙම අන්‍ය ආගමික ස්ථාන වලට වඩා බාරපතල තත්යකට ක්‍රිස්තියානි ලෝකේ වැටිලා. මොකද එනේ ඔක්කොම ගුලි ටික කාලානේ. අරුන් එදා ඉඳන් එක දෙයක් තමයි කරගෙන ඉන්නේ. අනිත් මිනිස්සු බලපුවා එදා ඉඳන් එක දෙයක් තමයි කරගෙන යන්නේ. ක්‍රිස්තියානි මිනිස්සු එන රැල්ලට ඒ රැල්ල මේ රැල්ල ඔක්කොම වලට මගේ ආත්මේ නැතුව උඹලා ගිවිසුම් කරගන්න යනවද? මගේ විමසන්නේ නැතුව මගේ වචනේ නැති දේවල් ඔයගොල්ලෝ කරගෙන යන්නේ. පාපෙට පාපේ එකතු කරලා අද පාපේ මා කන්දක් වෙලා. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය පාපේ තියෙද්දි තවත් පාපේ වැඩි කරගෙන යනවද ක්‍රිස්තියානි ලෝකේ? නැත්නම් ඒ තියෙන පාපේ අත්තරලා එතනින් හැරෙනවද? බල මිසරේ සෙවණැල්ල හොයාගෙන යනවලු. මිසරේ ශක්තිය ගැන කතා කරනවලු. මගේ ආත්මය නැතුව මිනිස්සුත් එක්ක ගිවිසුම් කරගන්නවලු. දෙවියන් වහන්සේ වේදනාවෙන් මේක කියන්නේ. මොකද මේ ඉන්නෙම පාපෙන් ඊශ්‍රායල් සෙනග මේක ඇතුළේම තියෙන පාප ගොඩක්. මේක තියෙද්දි මේක අයින් වෙන්න ඕනේ කියලා උන්වහන්සේ බලාගෙන ඉන්නවා. ඒක තියෙද්දිම මීට වඩා බරපතල පාපයකට ඔවුන් ඉස්සරහට යන්න යනවා. මිසරේ විශ්වාස කරගෙන මිසරේ සෙවණැල්ල විශ්වාස කරගෙන යනවා. ඒ අයට දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? දුක් වේ. ඒ අයට දුක් වේ. ආයේ නැගිටීමක් නැත. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ ආත්මේ නැතුව අපි කරගෙන යන දේවල් කොච්චර තියෙනවද? අපි ගන්න තීරණ තීන්දුව, අපි සමහර දේවල් කරන දේවල් කියන දේවල් ප්‍රකාශනයන් දෙවියන් වහන්සේගේ වචනේට අදාළම නැහැනේ. වචනේට ගෑවිලාම නැහැනේ. ඔබ ඔයලා බලන්න ක්‍රිස්තියානි ලෝකයේ අද කරගෙන යන 99%ක්ම වැඩසටහන් බයිබලයට අදාළම නැහැ. සමහර කාලවල තියෙනවා දැන් සබත් දවසේ කියන එක අපි දන්නේ. ගොඩක් තැන්වල අද children day. මොකද children day කියලා කියන්නේ කවුද? සබත් දවසට. තමයි youth sunday අප්පා. තව මොනවද? mothers day. මේ ඔක්කොම ඉරිදාට. මේ සබත් දවසේ තමයි මේ ඔක්කොම දාගෙන කරන්නේ. ඔබ සබත් දවසම අර්ථවත්ව කරන්නේ නැහැ. ඒක මදිවට ඒකේ children day එකක් දාලා. දැන් කවුද දේශනා කරන්නේ? children day එක ජීවිතයේ අත්දැකීමක් නැහැ. අඩුම ගානේ පැයක් යාත්‍රා කරන්නදී පොඩි එකා ඇවිල්ලා එදා දේශනා කරා. එහෙම නෙමෙයිද? අද මේ මගේ ආත්මය නැතුව උඹලා කරගන්න ගිවිසුම්. ඇව්වත් කියන children sunday නේ අද children day. එතකොට පොඩි එකෙක් එනවා දේශනා කරන්න. සන්ඩි ස්කූල් එකේ ළමයි. ඒ ළමයාට ජීවිතේ මොනවද ගමන මේ මොකුත්ම දන්නේ කොහෙන් හරි ආපු එකක් කියපු එකක් ඇවිල්ලා
රංගපාන්න දන්නවනේ ළමයි නාට්‍ය රංගපාන්න කියලා දෙන විදියට ඒ විදියට මුන් ඇවිල්ලා කරලා යනවා. එච්චර තමයි. හැබැයි කට්ටිය කියන්නේ මාරයේ පොඩි එකාගේ අම්මෝ ලස්සනට දේශනා කරන්නේ. ලස්සනට දේශනා කරන්න පුළුවන් ඕනෙම එකෙකුට. ඒකද වැඩ. මගේ ආත්මේ නැතුව කරලා වැඩක් නැහැ. මගේ ආත්මෙත් එක්ක ගැටෙන්නේ නැතුව ආත්මෙත් එක්ක ගිවිසුමක් නැතුව මගේ වචනෙට එකඟ නැතුව මේ සබද්දය කියන්නේ මගේ දවසක්. ඒකේ උත්තම පූජකයා නියෝජනය වෙන්න ඕනේ. ඒකේ මගේ ශුද්ධ පූජකයා එතන නියෝජනය වෙන්න ඕනේ. එදාට childrenuයි youthුයි mothersලා යමාර දවස් mothers day එකට අම්මලා ඇවිල්ලා දේශනා කරන්නේ. හොඳයි. මේක මාර වැඩක් නේ. ඒක දෙවියන් වහන්සේත් එක්ක යන ගමන මගේ ආත්මේ නැතු උඹලා ගිවිසුම් කරගෙන යනවලු. ඒ ගිවිසුම් කරගෙන යනකොට පාපෙට උඹලා පාපේ තවත් එකතු කරනවා. කොච්චර එකතු කරනවද? මේක හරි බරපතල තත්ත්වයක්. මුඩක්වත් ක්‍රිස්තියානි ලෝකේ විශ්වාස කල්පනා කරන්න මේවා කොහෙන්ද එන්නේ? Children Day, Youth Day, Mother's Day, Lovers Day, Father's Day. එදාට පාද කෙනෙක් පාද නේ තාත්තලා. තාත්තව තමයි එදාට පත් කරන්නේ එදාට දේශකේ. වෙනදාට දෙන්නේ නැහැ. ඒ කියන්නේ මං අහන්නේ මේ කොහෙන්ද? දෙවියන් වහන්සේගේ පූජකයා අතිශුද්ධ ස්ථානයේ ඉන්න ඕන වෙලාවේ එක එක childrenuයි youthුයි අරුවයි මුවයි දාගෙන මේක මොන නාඩගමක්ද? මේක මොන වගේ තැනක්ද මේක? මේක දෙවියන් වහන්සේ වාසය කරන අතිශුද්ධ ස්ථානය. මේ දෙවියන් වහන්සේගේ අභිමුඛය කියන්නේ ඒක. එතන මොන වගේ තත්ත්වයක්ද තියෙන්න ඕනේ? මේ ඊශ්‍රායල් සෙනග කාලෙත් එක්ක අනිත් අයත් එක්ක කලවම් වෙලා එන්න පාපෙට තවත් පාපයක් එකතු කරගෙන මගේ ආත්මේ නැතුව ගිහිල්ලා ඔවුන් ගිවිසුම් කරන්න පටන් ගත්තා. මගේ විමසන්නේ නැතුව ගිහිල්ලා අන්‍යයන්ගේ ක්‍රමවේදවල් සභාවට ගෙනල්ලා මගෙන් ආන්න නැති වැඩසටහන් මගෙන් ආන්න නැති ප්‍රෝග්‍රෑම් මගෙන් ආන්න නැති උත්සවවල අද පවත්වාගෙන යනවා. එක වචනයක්වත් ඇව්වේ නැහැ මේක බයිබලයේ තියනවද නැද්ද කියලා කිතුණු. ඒ නිසා මගේ ආත්මේ නැතුව ගිහිලා බරපතල තත්යකට යන්න හදනවා. නැතුව ගිවිසුමක් කරගන්නා වූ පාරාවෝගේ ශක්තිය දෙවෙනි පදේ පොඩ්ඩක් කියවන්න තරහ නැතුව පාරාවෝගේ ශක්තියෙන් ශක්තිමත් වෙන්නත් මිසරේ සෙවණ කෙරෙහි විශ්වාස කරන්නත් මාගේ මුඛයෙන් නොවිචාරා මිසරයට යාමට පිටත් වෙන්නා වූද පැරලිකාර දරුවන්ට දුක් වේයයි ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේගේ විමසන්නේ නැහැ. ස්වාමීනි පාරාවෝගේ සෙවණැල්ල ශක්තිය පාරාවෝගේ සෙවණැල්ල ඇත්තටම හොඳයිද? විමසුමක් කරන්න එපාය. මේක හොඳයිද ස්වාමීනි? මේ children day එක පල්ලියේ පවත්වන එක හොඳයිද? මේකේ මොනවද වෙන්නේ? Father's day එක හොඳයිද? Lovers day එක හොඳයිද? Mother's day කවුරු හරි විමසීමක් කරනවද? නෑ ක්‍රිස්තියානි ලෝකෙ මොකුත් නෑ. එදාට විතරයි අම්මලා ලස්සනට ඇඳගෙන යන්නේ. ඔව් එදාට සාරියක් ඇයි වනින් දවසේ සාරිය අඳින්න බැරිද? එදාට විතර සාරිය ඇඳගෙන මල් ගාගෙන ඒක අම්මගේ දෙයි. දුවගේ දවසේ තමයි දුව ලස්සනට යන්නේ. මං අහන්නේ මොකද්ද මේක? දෙවියන් වහන්සේගේ ආත්මේ නැතුව මිශ්‍රෙත් එක්ක ගිවිසුම් කරගෙන එක ක්‍රමවේදවල වලට ගිහිල්ලා දෙවියන් වහන්සේ කියන බඩ දුක් වේ. සභාවට දුක් වේ. ක්‍රිස්තියානි ලෝකෙට දුක් වේ. ඊශ්‍රායලට දුක් වේ. මගේ ආත්මේ නැතුව කරගන්න හැම ගිවිසුමක්ම එච්චරම තමයි. දෙවියන් වහන්සේගේ වචනේ නැති සියලු වැඩසටහන් නිෂ්ඵලයි. දෙවියන් වහන්සේගේ උප්පත්තිය නම් එළිදරව් වෙනකම් ඒකේ තුල නැති ක්‍රමවේදවල ඔක්කොම නිෂ්ඵලයි. දෙවියන් වහන්සේ කියනවා මගේ ආත්මය නැතුව උඹලා කරගන්න ගිවිසුම් ඔක්කොම නිෂ්මයි. මේ ආත්මය කියන එකට තියෙන අතරම සුද්ධාත්මය කියන එක. සුද්ධාත්මයන් වහන්සේ නැතුව සභාවද විශ්වාස කරන්නේ වැඩිපුර සුද්ධාත්මය කියලා. බලපන් සුද්ධාත්මය නැතුව තමයි වැඩවල් කරගෙන යන්නේ. එහෙම කරගෙන යන අයට දුක් වේ කියලා ස්වාමීන් වහන්සේගේ විමසීමක් කරේ නැල්ලු මිසරේ සෙවණැල්ල හොඳයිද කියලා. ඇත්තටම ඊශ්‍රායල් සෙනගට මිසරේ සෙවණැල්ල ශක්තියක්ද? මිසරේ ශක්තිය කතා කරන්න පුළුවන්ද? විශේෂයෙන් ඊශ්‍රායල් වගේ රටක් යන්න පුළුවන්ද? ඇයි? ඒ සෙවණැල්ල, ඒ ඉන දෙවිවරු, ඒ යන ක්‍රමවේදවල ඔක්කොම දෙවියන් වහන්සේ කන පිට ගහලා, පොළවේ ගහලා තමයි ඊශ්‍රායල් සෙනග එළියට ගෙනාවේ. එවැනි ජාතියක්, එවැනි රටක් නැවත මිසරේ සෙවණැල්ල විශ්වාස කරන්න පුළුවන්ද? අඩුම ගානේ දෙවියන් වහන්සේගෙන් ආන්න ඕනේනේ. ස්වාමිනී මම මේ විවාහය කරගන්නද? ස්වාමිනී මෙම සමන්තේ මම පවත්වන්නද? ස්වාමිනී මගේ ජීවිතේට මේක ගැළපෙනවද? ස්වාමිනී මම මේ වගේ තීරණයක් ගන්නද? ස්වාමිනී මේ කාලේ මම මේක කරන්නද? මේකද මගේ සේවය? මේකද මගේ ගමන? මේකද මගේ අනාගතය? මේ වෙලාවේ මම මොනවද කරන්න ඕනේ? ස්වාමින්ගෙන් කිසිම විමසීමක් නැත. ගත්ත ගියා. ගියේ කොහෙද? යන්න දන්නේ කොහෙද? අර වහල් භාවයේ බැට කාපු තැනට ආය යන්න හදන්නේ. අර පරණ ක්‍රමවේදවල වලට යන්න හදන්නේ. අර නැත්තට නැති වෙච්ච රටක් ආරම්භෙදී ඒ රටට ආය නැවත ඇරිලා යන්න හදනවා. අපේ ජීවිතවලත්
අපි බොහෝ දුරක් ඇවිල්ලා ආයෙත් ලෝකෙ දිහා හැරිලා බලනවද? ආයෙත් ලෝකේ ක්‍රමවේදවල අනුමත කරනවද? ආයෙත් ලෝකේ තියෙන සිස්ටම් එක හොඳයි කියලා කියනවද? ඒවා පස්සේ අපි යනවද? අද සභාව ඔන්න ඔය සිස්ටම් එකට තමයි යන්නේ. ලෝකෙන් ආව සභාවට දෙවියන් වහන්සේත් එක්ක දැන් ඇවිල්ලා ලෝකෙ සෑම දෙයක්ම හොඳයි කියලාගෙන ලෝකෙ පස්සෙන් යන්න පටන් අරගෙන සභාව. ක්‍රිස්තියානි ලෝකයේ කිතුණුවා, පූජකයා, නායකයා, වැඩිමහල්ලා අපි කොතනද ඉන්නේ? ස්වාමීන්ගේ එක විමසීමක් කරනවද? යාඥා කරනවද? අධ්‍යයනය කරනවද? බයිබලයේ කොතන හරි මේ කාරණාව ඕකේ කරනවද? ස්වාමින් වහන්සේට මේක ප්‍රසන්නද? ස්වාමින් වහන්සේට මේක කැමතිද කියලා අහනවද කිතුණු? ඒවා ගැන ගාණක්වත් නැහැ. ගන්න තීරණ තීන්දුව ඔක්කොම කරගෙන යන්නේ බලපම ලෝකයා අපිට වැඩිය හොඳ දේවල් කරගෙන යනවා. ලෝකේ සමහර අය ණය නැහැ. එමනේ සමහර වෙනවා ලෝකේ ඉන්න මිනිස්සු ඉන්නවා. ඔලියට ගන්න නැහැ සතයක්. ජෙනිවින් අන්න ඒගොල්ලන් තමයි ජෙනිවින්. වර්තමාන කිතුණුවා නෑ ඔය ඇයිද බයිබලෙ කියලා තියෙන්නේ තේරුම් ගත්තේ අනිත් අතට රාජ්‍යයන්ට ණයට දෙනවා කියලා කිව්වේ ණයට නෙවෙයි. ඒ කියන්නේ ඔබට එච්චර ආශිර්වාද වෙලා බෙදා ගන්නවා කියන කාරණාව දැන් තේරුම් ගත්තේ කොහමද? ඇයිද ඔය බයිබලෙ කියන උඹලා ණයට දෙනවා ජාතීන්ට කියලා. ඒ කියලා පාස්ටර්ලා දැන් පොලියට දෙන තත්ත්වයටපත් වෙලා. කොයි වගේ තත්ත්වයක්ද මේක? කිතුණුවායේ තත්ත්වයටපත් වෙලා. මගේ විමසන්නේ නැතුව මගේ ආත්මය නැතුව සුද්ධාත්මයන් වහන්සේ නැතුව දේවල් කරගෙන යන නිසා ඒකේ බරපතලකම දන්නේ නැහැ කිතුණුවා. ස්වාමීන් වහන්සේ කියනවා පාපයට තවත් පාපයක් එකතු කරගන්න එපා. ඒක එකතු කරගෙන ගියොත් එම්වල ඉවරයි. මිසරේට ගියා කියන්නේ ඉවරයි. මිසරේ සෙවණැල්ලක් නොවේලු. ඊළඟ තුන්වෙනි පදේ කියවන්නේ මිසරේ සෙවණැල්ලක්ද කියලා අපි බලමු. එබැවින් පාරාවෝගේ ශක්තිය නුඹලාට ලැජ්ජාවක්ද? ඉමීට කියෝ මෑ. බලලා දැන් මිස්රේ සෙවණැල්ල හොයාගෙන ශක්තිය හොයාගෙන යන්නේ. පාරාවෝගේ ශක්තිය මොනවද? පාරාවෝගේ ශක්තිය නුඹලාට ලැජ්ජාවක්ද? මිසරේ සෙවණ කෙරෙහි විශ්වාස කිරීම නුඹලාට වියවුලක්ද වන්නේ? ලැජ්ජාවක්ද වියවුලක්ද වන්නේ? මේ ලෝකෙට නැවත ඔබ ගියොත් ඒ ක්‍රමවේදවල හොඳයි කියාගෙන ගියොත් ඒවා ඔබලාට වියවුලක් වෙනවා. ඒවා ඔබලාට ලැජ්ජාවකටපත් වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. සාමාන්‍ය පුස්සයි කියලා ගිහිල්ලා හරි ණය නැතුව ආවනම් හොඳයි. නෑ ඉතින් හැමෝම දැන් යනවනේ ටිකක්. හොඳ වාහනයකට ගිහිල්ලා තියෙන ඉතින් හොඳ හයිබ්‍රිඩ් එකක් එහෙම ගත්තොත් තමයි අපටත් ඉතින් හොඳ. පවුලට වාහනයක් තියෙන්න බෑ. ඒ නිසා ගියා ලීසින් එකට. ගත්ත වාහනයක්. දැන් කරකනවා මාසයක් දෙකක් කරකනවා සුපිරිද? වටේට මිනිස්සු බලන හොඳ වාහනයක් ගෙනල්ලා මල්ලි. ෂෝක්නේ ගත්ත වාහනයක්. ඕ ෂෝක් මාරයි. දැන් ලස්සනට යනවා අවුරුදු මාස දෙක තුනක්. තුන්වෙනි මාසේ ලීසින් එක ගෙවා ගන්න බැරි වෙලා. හතරවෙනි මාසේ ලීසින් එක ගෙවා ගන්න බැරි වෙලා. පස්වෙනි මාසේ ලීසින් එකේ මාස්ටර් ඇවිල්ලා වාහනේ ඉස්සුවා. දැන් මෙයාට මොනවද? නින්දාවක්ද ලැජ්ජාවක්ද? ඉස්සර සයිකලේ යනකොට මොකුත් කට්ටිය මොකුත් කිව්වේ නැහැ. දැන් මෙච්චර මාස දෙක තුනක් ලැම්බෝගිනි එකක් පදලා දැන් පයින් යනකොට කොහමද මිනිහට? මොකෝ? ඉස්සුවා. කවුද? ලීසින් එකේ ඔළුව බිම දාගෙන මෙන්න නින්දාවක්. මෙන්න ලැජ්ජාවක්. දෙවියන් වහන්සේගේ නොවන දේ කිතුණුවා කරලා ලැජ්ජාවටපත් වෙච්ච දේවසේවකයෝ ඉන්නවා ලංකාවේ වැඩිපුර. ක්‍රිස්තියානි අය ඉන්නවා. කාගෙන්ද මේ ක්‍රමවේදය උඹලා හොයාගත්තේ? මම ණය වෙන්න එපා, පොලියට ගන්න එපා, පොලියට දෙන්න එපා. මම අදලා තියෙන සිස්ටම් එකක්. ඒකෙන් කිසිම විමසීමක් නැතුව උඹලා මගෙන් විමසන්නේ නැතුව මගේ ආත්මය නැතුව ගිහිල්ලා ගත්ත තීරණ තීන්දුව වලින් මිසරේ හොඳයි කියාගෙන ගියා. LB ෆිනෑන්ස් හොඳයි කියාගෙන ගියා. එහෙමනේ එක එක ෆිනෑන්ස් තියෙනනේ. අර කොහොඳයි මේක හොඳයි කියලා ගියා. බලපුවා මං අර ඉස්සර ගියාට වැඩිය දැන් ඔළුව පල්ලයට දාගෙන ඇවිදින්න වෙලා තියෙනවා. ඇයි? උඹලට ඒක නින්දාවක් වෙලා. ඒක ලැජ්ජාවක් වෙලා. බ්‍රසරණ වෙලා දැන්. ක්‍රිස්තියානි ලෝකේ කොහෙටද ගමන් කරන්නේ? ඔබට දෙවියන් වහන්සේ දුන්නා වූ ගමනක් තිබෙනවා. ඒ ආත්මේ නැතු ඒ වචනෙට එකඟ නැති දේවල් අපි එකතු කරගෙන ගිහිල්ලා භයානක අනතුරු වලටපත් වෙලා. හිටියටත් වඩා බාරපතල තත්යකට. දැන් සුවයක් නැහැ. දැන් මානසික සුවයක් නැහැ. ආත්මික සුවයක් නැහැ. ශාරීරික සුවයක් නැහැ. ඇයි ඒ? කොයි වෙලෙත් මොනවද කියන්නේ? වාහනේ නැහැ. දැන් මේ කලින් මොකුත් නැහැනේ. මට කෝච්චි තියෙනවා. කලින් එහෙමනේ. කෝච්චිය තියෙනවා, මට බස් එක තියෙනවා, මට එහෙමනේ. පාරේ යන මොනසට ඔය ඔක්කොම තියෙනවානේ. අරක ගිහිලා පුරුදු වෙච්ච කාට මම වාහනේ නැහැ. මට ඒ මානසික රෝගීන් බවට පත් වෙලා. ඔබට වියවුල් භාවයක් විතරක් නොවේ. බිය බය සැකය අසරණතාවය මානසික රෝගී තත්ත්වේ මානසික සුවයක් නැතිවීම. දෙවියන් වහන්සේ කියනවා මිසරය විශ්වාස කරගෙන මගේ ආත්මය නැතුව මල කරගත්ත ගිවිසුම් වලට බරපතල අනතුරු ඉදිරියේ තිබෙනවා.
ඒකෙන් බේර ගන්නයි ස්වාමීන් වහන්සේගේ පණිවිඩය. ඔබවත් මාවත් සභාවත් ගලව ගන්නයි යසායා 30 වෙනි පරිච්ඡේදය අපට පණිවිඩය. අපි කොයි වගේ තේරුම් ගන්න? මිසරේ ශක්තිය හොඳයි, ඒ සෙවණැල්ල හොඳයි කියලා හිතන්නේ. ඒ සෙවණැල්ල සෙවණැල්ලක් නොවේ. ඒ ශක්තිය ශක්තියක් නොවේ. මේ තරම් බල සම්පන්න දෙවි කෙනෙක්ගේ ශක්තියත් එක්ක ජීවත් වෙන්න අපට ආරාධනා කරලා තියෙනවා. එයාව අත්හැරලා සාමාන්‍ය රාජ්‍යයක ශක්තියක් අපි විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේ අත්හැරලා මේ ලෝකේ යන ක්‍රමවේදවල් හොඳයි කියලා අපි කියනවා නම් අපි වැටෙන වැටිල්ල බරපතලම වැටිලා. මොකද ඕල්රෙඩි අපිට තියෙන පාපෙත් තියෙනවා. ඒකම අයින් කරගන්න බැරුව ඉන්න අපිට මේවත් වැඩි කරගෙන ගියා මොකද වෙන්නේ? ඉවරයි. ඉස්සර තමයි වාහනයක් ගත්තේ ලීසින් කරලා. දැන් චර්ච් එකේ ඉඩමම ඔප්පුව තියලා තමයි චර්ච් එක හදන්නේ. ඉදිරි කාලේ චර්ච් එක නැති වුණොත් මොකද වෙන්නේ? ඔප්පුව ගත්ත ලෝන් එක ගෙවා ගන්න බැරි වුණොත් සින්නක් කර වෙනවා චර්ච් එකේ කාටද? මං අහන්නේ ආයතනෙට සින්නක් කර වුණොත් එහෙම ගෙවා ගන්න බැරි වුණොත් එහෙම චර්ච් එකේ එතකොට කොහෙටද යන්නේ ආයේ? චර්ච් එක උගේ දෙයියව ගෙනලා තියයි චර්ච් එකේ. තියනවද නැද්ද? දැන් ඒගොල්ලන්ගේ ආයතනයක් ගෙනකොට ඒ දෙයියව ගෙනලා මේකේ තියනවද? දැන් ඉන්නේ දෙවියන් වහන්සේ කියමුකෝ. දැන් අරයට අයිති වුණොත් ඒක ගෙනලා එයාගේ දෙයියවනේ තියන්නේ. මොකද ලීසින් එක ඇවිල්ලා යේසුස් වහන්සේගේ ලීසින් එකක්ද? නෑ. ඔබ කල්පනා කරලා බලන්න ක්‍රිස්තියානිය හිතාගෙන ඉන්නවා මේ ක්‍රමවේදය හොඳයි, මේ ක්‍රමවේදය හොඳයි, මේක ලේසි, මේක පාසුයි, මේක හොඳයි කියාගෙන යනවා අන්තිමට මිසරේ සෙවණැල්ල වලට ශක්තියක් වෙන්නේ ඒක ලැජ්ජාවකටපත් වෙනවා. ඒක වියවුල් වෙනවා. අද ක්‍රිස්තියානි ලෝකේ කොයි වගේද? දෙවියන් වහන්සේ නැතුව ඔබ ගන්න තීරණ තීන්දුව සෑම දෙයක්ම විමසන්නේ නැතුව ගන්න දේවල් ඔබේ අනාගතේ වෙන්න පුළුවන්. ඔබේ ජීවිත පිළිබඳව වෙන්න පුළුවන්. ඔබ ගන්න තීරණ තීන්දුව අනතුරේ වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනේ නොවන දේවල්, දෙවියන් වහන්සේගේ ආත්මයට ගැලපෙන්නේ නැති දේවල්, ක්‍රමවේදවල්, තීරණේ විවාහය වෙන්න පුළුවන්. ඕනම එකක් අනතුරු ගොඩයි. අපි දෙවියන් වහන්සේගේ විමසමු. දෙවියන් වහන්සේගෙන් අපි ආමු. ඒ ආත්මයට ඉඩ දීලා අපි කරන හැම දෙයක්ම බලාගෙනමු. ඒ ආත්මයට ගැලපෙන්නේ තියෙන දේවල් අපි එකතු කරගත්තොත් අනිවාර්යයෙන් මේකේ අනතුරු තිබෙනවා. අනිවාර්යයෙන් මේකේ අපේ ප්‍රශ්න තියෙනවා. උඹලාට නින්දාවක් වෙනවලු, ලැජ්ජාවක්පත් වෙනවලු. දැන් ඉස්සර අපිට බැන්නද කවුරු සයිකලේ යනකොට? බැන්නද? දැන් ලීසිනේ ගෙවන්න බැරි වුණාම ලීසිනේ මාත්‍රු කතා කරන හැටි දන්නවද? ඉස්සරහාම අපිට ණය ගන්න යනකොට නැගිටලා මැනේජර් මහත්තයා වෙල්කම් සර් වෙන්න කියලා කියනවා. ගෙවා ගන්න බැරි වුණාම මාස දෙක තුනක් අපිට සර් කියනවද? හොඳ වචන වලින් කතා කරා. මේක තමයි ලෝකයේ ඇති. උඹලට නින්දාවක් වෙනවා බං. ඒක තේරෙන්නේ නැහැ. ගිය ගමම ලීසින් එක අපිට බාර ගන්න කොහොමද ඉස්සරලාම? සර් එන්න අම්මා ණය ගන්න යන්නේ කාට සර් කියනවා. ඉස්සර ණය දෙන එක තමයි සර් වගේ හිටියේ. දැන් ණය ගන්න එන එකාට සර් කියලා කතා කරන්නේ. කොහොමද මේ ලෝකෙ කොහෙටද කියලා තියෙන්නේ? හැබැයි හොඳයි වගේ පේන්නේ. හැබැයි ගෙවා ගන්න බැරි වුණාම තමයි උගේ සර් පේන්නේ. දෙමළ සර් වෙනවා ඊට පස්සේ. සර් කියන්නේ මඩනේ. ඊට පස්සේ මඩ ගහන්නේ. ඔබට තේරෙනවද? ආරම්භයේදී අපිට සර් කියලා බාර අරගෙන ඒවා ගෙවන්න බැරි වුණාම තමයි උගේ භාෂාවෙන් උවතට කතා කරන්නේ. අපිට නින්දාවක් වෙනවා, අපිට ලැජ්ජාවට එනවා. ඔළුව දැන් ණය ගත්ත එකට දෙන්න බැරි වුණාම අර ඉස්සර ගියා වගේද දැන් යන්නේ? සර් ආසයක් දෙන්න සර්. තව පොඩි සතියක් දෙන්න ප්ලීස්. අනේ වාහනේ අංගනවා. අම්මෝ දැන් මාස දෙකක් පැද්දේ කොහමද ලැම්බෝගිනි එක? අම්මා රේස් කරනවා. වෙනියනවා, කරකනවා. හන්දිය ගිහලා තියන් ඉන්නවා, නැන්දලා ගෙදර යනවා, මාමලා ගෙදර යනවා, ගමේ මිනිස්සුන්ට පෙන්නනවා. අම්මා මාසයක් දෙකක් ගෙවන්න බැරි වුණාම ගමේ නැන්දලා ගෙදර ගිහලා වහලා තිනවා. අයියේ ලීසින් එකෙන් ඔයා ගනි. වාහනේ අංගනවා. මාර වැඩක්. කොහෙටද ඔබ නින්දාවටපත් වෙලා, ලැජ්ජාවටපත් වෙලා මේක තේරෙන්නේ නැහැ. ක්‍රිස්තියානියට මේක තේරෙන්නේ නැහැ. ලෝකයට නම් තේරෙන්නේ නැහැ කියන එක සාමාන්‍ය දෙයක්. අද කිතුණුවට තේරෙන්නේ නැති වෙලා මේක. ඔබ ගත්ත තීරණ තීන්දුව කාරණාවන් නින්දාවටපත් වෙලා, ලැජ්ජාවටපත් වෙලා මේ මිසරේ ශක්තිය කවදාවත් උඹට ශක්තියක් වෙන්නේ නැහැ. ඒ ක්‍රමවේදය කවදාවත් සාර්ථක ක්‍රමවේදයක් වෙන්නේ නැහැ. මක්නිසාද ඔබගේ අධිපති වූ ෂෝන් හී සිටි. ඔබගේ තානාපති වූද කානෙස්ට ඇවිත් සිටි. ඔවුන් සියල්ලෝම තමුන්ට ප්‍රයෝජන නොවන්නා වූ ලැජ්ජාවක් සහ නින්දාවක් හමුනෝනවා මිස පිහිටක් හෝ උපකාරයක් නොවන්නා වූ සෙනගක් ගැන ලැජ්ජාවන්න. මේ අය නිතරම හිතන්නේ මේ රජතුමාගේ ඉඳන්, ඊශ්‍රායල් රජතුමාගේ ඉඳන්, වැඩිමාල්ලාගේ ඉඳන්, නායකයාගේ ඉඳන්, පූජකයාගේ ඉඳන් ඒගොල්ලන් හිතන්නේ කිසිම ශක්තියක් නැති තැනකට ගිහිල්ලා ශක්තියක් කියලා කියාගෙන ඉන්නවා. ඕන් කියන මේකේ පීඨක් නැති තැන ගිහිල්ලා පීඨක් කියලා කියන මේක කොයි වගේ අසරණ තත්ත්වයක්ද? දෙවියන් වහන්සේ ඉන්නවා. උදාහරණයකට ගත්තොත් ගහක් ළඟට ගිහිල්ලා කියනවා
අනේ දෙයියා මට පීට වෙන්න මගේ පවුල අදලා දෙන්න අනේ මගේ මහත්තයා වෙනස් කරන්න කාටද කියන්නේ? මේ ගහක් පාරවල් දින ගහක්. ඊශ්‍රායලේ තියෙන ගස් ගහක්. යසේ රකඩු මොකක් හරි කඩුවක් ගහක්. මේක මාර නින්දාවක්ද ලැජ්ජාවක්ද කියන්නකෝ. දෙවියන් වහන්සේ කියනවා අනේ කිසිම ශක්තියක් නැති කිසිම දෙයක් නැති බලගේ නායකයෝ රජවරු ඔක්කොම ගිහිල්ලා නිකන් අර ශක්තිය කියලා ගිහිල්ලා ඉන්නේ කණුවක් ළඟ. ඒ කණුව සුලකට වැටෙනවා හුලකට වැටෙනවා. ඒ වගේ කණුවක් ගාවට ගිහිල්ලා මුන් කියනවා දැන් නම් අපිට තියෙන හොඳ කණුවක්. බලපුවම අදාගෙන තියෙන කණුව ණය කණුව. අදාගෙන තියෙන කණුව බොරු කණුවක්. කොයි වගේ තත්ත්වයක්ද? ඔබ කල්පනා කරලා බලන්න මේගොල්ලන් ඔක්කොම කියනවලු මේක හොඳයි ඒක හොඳයි කියලා ගිහිල්ලා තියෙන්නේ බලපු ගමන් නිකන් එටානිද වැටෙන රටකට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් මිසරේ තියෙනවා ඊළඟ ටික කාලෙකින් බබිලෝනිය ඇවිල්ලා මේක ගාලා අල්ල ගන්නවා. බබිලෝනිය ඇවිල්ලා මේ ඔක්කොම අරගෙන යනවා. ඒ අපි දැන් මිසරේට ගිහිල්ලා ඒත් වෙලා ඉන්නකොට මිසරේට ගහනකොට මොකද ඊශ්‍රායලෙන් ආපහුට ගහන්නේ නැද්ද? උන්ට ගන්නකොට මුන්ට ගන්න නැද්ද? ගියා ඒ රටට ඒත් උනා ඒ රටට ගහනකොට උබලත් එක්කම යනවා. අපි ආරක්ෂාව ඉල්ලගෙන ඉන්නේ මිසරේ අන්තිමට මිසරේට ගහනකොට අපි ලැජ්ජාවටපත් වෙනවද නැද්ද? අපි හිතන් ගියා ආවල් ක්‍රමවේදය හොඳයි ආවල් දේ හොඳයි කියලාගෙන අන්තිමට ගියාම පීටක් නැති තැනට තමයි පීටක් හොයාගෙන ගිහලා තියෙන්නේ. මේ ලෝකයේ කියන්නේ தත්ත්වේ කිසිම පීටක් නැති තැනකට ගිහලා පීට ඉල්ලනවා. මොන වගේ අසරණ කමක්ද මේක? ඒ தත්ත්වේ ඊශ්‍රායල් කියන රටට උදා වෙන්න පුළුවන්ද? ඒක සභාවට උදා වෙන්න පුළුවන්ද? අද ක්‍රිස්තියානි ලෝකේ කොහෙටද ගමන් කරන්නේ? කිසිම පීටක් නැති තැනකට ගිහිල්ලා පීටක් පතනවා. ඒක තමයි අද ක්‍රිස්තියානි ගොඩාක් ඇදහිලිවන්තයෝ රැවටිලා ඉන්නවා. පීටක් නැහැ මෙතන ඇත්තටම. මෙතන කරන්නේ වට්ටන එකයි, වැටෙන එකයි, වැඩෙන එකයි, hina වෙන එකයි, පෙරලෙන එකයි. මේකේ ආස්කමක්ම නැහැ. මේකේ ආචාර්යමත් ක්‍රියාවක්ම නැහැ. අභ්‍යන්තරයේ වෙනසක් නැහැ. නමුත් මිනිස්සු කියන්නේ මොනවද? ගිහිල්ලා බලන්න. එතන වැටෙන මොකටද බං වැටෙන්නේ? මං අහන්නේ දැන් මේ පීටක් නැති තැන පීටක් කියලා කියනවා. මිසරේ කිසිම ශක්තියක් නැහැ. මිසරයට ගිහිල්ලා කියනවා දැන් නම් මිසරයට අපි ඒත් වෙලා ඉන්නේ. දැන් බය වෙන්න දෙයක් නැහැ. එතන තමයි භයානකම තැන. උන්වහන්සේ එකයි කියන්නේ. කවදාවත් ඒවා විශ්වාස කරන්න බෑ. ඒවාම දැන් බැලන්ස් නැතුව තියෙන්නේ. ලෝකේ ආර්ථිකයේම අනාථ වෙලා, ලෝකෙම ණය වෙලා, අසරණ වෙලා, ඒ අසරණ ක්‍රමවේදයද අනුගමනය කරන්නේ. එනම් බරපතල තත්ත්වයක්. ඉමීට කියවන්න අතර කරපු තැනේ දකුණු දිශාවේ පුරුෂයන් ගැන විද්‍ය ප්‍රකාශනය. දැන් ওই බබිලෝනිය ගැන අසිරියාව ගැන ඒ රාජ්‍යයන් කොයිතරම් බල සම්පන්නද උන් ගැන කතා කරන්නේ. සිංහ දේනුවද සිංහයාද පොළඟාද අම්මා රටවල රාජ්‍යල ඉකිලන කිරි සර්පයාද සිටින්නා වූ ඉබදද තද දුෂ්කරයද ඇත්තා වූ දේශය මැදින් ඔහු තමුන්ගේ සම්පත් තරුණ කොඩිරුවන්ගේ කරපිටද තමුන්ගේ වස්තු ඔටුවන්ගේ මොල්ලි පිටට තබා තමුන්ගේ ප්‍රයෝජන නොවන සෙනගක් ළඟට ගෙන යති. කිසිම ප්‍රයෝජනයක් නොවන තැනට තමයි මුන් යන්නේ. හැබැයි රටවල් කොහමද? ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියා, කැනඩාව, සිංගප්පූරුව වගේ තමයි පේන්නේ. නමුත් ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ ප්‍රයෝජනයක් නොවන රටට මේගොල්ලෝ යන්නේ කොහමද? අස්සයන් පිට, කොටුවන් පිට, ඔටුවන් පිට බඩු දාගෙන අපිව බලාගනි, අපිව ආරක්ෂා කරයි. අපිට දැන් හොඳ රටක් තියෙනවා කියන තමයි යන්නේ. ස්වාමීන් වහන්සේ කියන උඹලට ප්‍රයෝජනයක් නැති තැනකට යන්නේ ඇයි? අද දෙවියන් වහන්සේ කියන්නේ. දෙවියන් වහන්සේ නොවන දෙවිවරුන් පස්සේ යන්නේ ඇයි? හැයෙන් නැති දෙයියට ගිහලා මොකටද කෑ ගහන්නේ? කිසිම ජීවනයක් නැති ගහකට ගිහලා මොර ගසන්නේ ඇයි? උඹලට උත්තර හම්බෙයිද ඒ වලේ? කවදාවත් උත්තර හම්බෙන්නේ නැහැ. කිසිම ප්‍රයෝජනයක් නැති පැත්තට දුවනවලු මේ ඊශ්‍රායල් සෙනඟ. හිතාන් ඉන්න ඊශ්‍රායල් සෙනඟ කොයි වගේද? තරුණ සිංහයෝ, ගිනි සර්පයා, වලා මුකටියා ඔය වගේ ඉන්නවා කියලා හිතාන් ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේ කියනවා උන්ගේ කිසිම ප්‍රයෝජනයක් නැහැ බං. උඹලගේ බැල්මට තමයි උන්ට පේන්නේ සිංහයා වගේ. සිංහ දේදණු වගේ පේන්නේ උඹලගේ බැල්මට. නමුත් ඒ ඇවිල්ලා ඒ ශක්තියක් නැහැ. මොකද තව ටික කාලෙකින් අසිරියාව අල්ල ගන්නවා, තව ටික කාලෙකින් බබිලෝනිය අල්ල ගන්නවා, තව ටික කාලෙකින් පර්සියාව අල්ල ගන්නවා, තව ටික කාලෙකින් රෝමේ අල්ල ගන්නවා. මේ ඔක්කොම ශක්තිය හීන වෙලා යනවා. ස්වාමීන් වහන්සේ ඒකයි කියන්නේ. ඔයගොල්ලන්ට දැන් පේන්නේ කොහමද? වාව් මිසරේ සුපිරි ලෝකේ බලවතා, පර්සියාව බලවතා, රෝමේ බලවතා. අපිට පේන්නේ එම්මයි. අපි ලෝකයේ හොයාගෙන ක්‍රමවේදවල ඔක්කොමල තියෙන නිෂ්ඵලභාවයක්. හිතන් දෙපා ඒවා හොඳයි කියලා.
ස්වාමීන් වහන්සේ කියනවා මේවා පිටඹලා බඩු අරගෙන මේ රට දාගෙන මේවා අපිට යන්නේ උන්ගේ උපකාර වෙන. ඒ කිසිම උඹලට ලාභයක් නැත. කිසිම ප්‍රයෝජනයක් නැත. කොයි වගේ තත්ත්වයක්ද? මේ ඊශ්‍රායල් සෙනග යන්නා වූ ගමන නිෂ්ඵලයි. උන් ගත්ත තීන්දුව ඔක්කොම දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව අපි කරගන්නා වූ හැම ගිවිසුමක්ම ගන්නා වූ තීන්දුව නිෂ්ඵලයි. ඒකයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල්ට ආරාධනා කරනවා මගෙන් ගිවිසුම් කරගන්න. මාත් එක්ක තීන්දුව කරන්න. මගෙන් ආන්න. ඒ රට හොඳයිද? මගෙන් ආන්න මේක හොඳයිද මගේ ජීවිතේට? අහන්න මේ සේවය මට දුන්නු සේවයක්ද? මේ ක්‍රමවේදයද මම අනුගමනය කරන්න ඕනේ? මේ විදිහටද මම ජීවත් වෙන්න ඕනේ? මේකද මගේ ලයිෆ් පාර්ට්නර්? මේකද මගේ සහකාරී? මේකද මගේ සහකාරයා? මේකද මගේ ජීවිත ගමන? හැමදේම දෙවියන් වහන්සේගෙන් අහන්න. ප්‍රෝජන නොවන දේවල් පස්සේ ගිහිල්ලා රැවටිලා යන්න එපා. ප්‍රෝජනයක් නැති තැන ගිහිල්ලා එතන සෙවණැල්ල හොයන්න එපා. එතන සෙවණැල්ල නැහැ. හරි බරපතලයි. අපි සමහර තැන්වල විනාඩි 5ක් විතර නතර කරලා තියෙන ලොකු බස් එකක් ගාව ගිහිල්ලා අපි හිටගෙන ඉන්න හොඳ එවනක් තියෙනවා අප්පා කියලා. විනාඩි 5 එවනැල්ල. ඊට පස්සේ මේ පැත්තෙන් ඇරලා ඉඳි ටික වෙලාවකින් බස් එක ගිහිල්ලා. එවනැල්ල දැන් තියෙනවද? තිබුණානේ විනාඩි 5කට කලින්. මිසරේ කියන්නේ එහෙම තමයි. ලෝකේ ක්‍රමවේදය කියන්නේ එහෙම තමයි. අපිට පේනවා මෙතන එවනැල්ලක් තියනවා වගේ. අපිට පේනවා මෙතන යාපතක් තියනවා වගේ. මේක හොඳයි වගේ පේනවා. නමුත් ටික වෙලාවකින් තමයි තේරෙන්නේ සෙවණක් තියා එතන ගහක්වත් නැහැ. ඒකේ ශක්තිය තියා මොකුත් නැහැ. ඔයාලට පිහිටක් නැති තැනට පිහිටක් හොයාගෙන යන එක තමයි මිනිස්යාගේ අසරණම තත්ත්වය. සමහර තැන්වල කිසිම ජීවනයක් නැහැ. එතනට මිනිස්සු දුවගෙන යනවා. නමුත් ඒක තමයි අසරණම භාවය. කල්පනා කරලා බලන්න අපි දෙවියන් වහන්සේගේ සෙවණැල්ලද සොයාගෙන යන්නේ. දෙවියන් වහන්සේගේ ශක්තියද හොයාගෙන යන්නේ. ශක්තියක් නැති දෙයක් ගැනද ශක්තියක් කියා ඉන්නේ. ආවරණයක් නැති දෙයක්ද අපි ආවරණයක් කියා ඉන්නේ. කොයිතරම් මේ ලෝකේ අපිව මුලා කරලාද? කොයිතරම් මේ ලෝකේ අපිව රවට්ටලාද? ඒ රැවටිල්ල පස්සේ යන්න එපා ඊශ්‍රායල් සභාවේ යන්න එපා කියලා ස්වාමීන් වහන්සේ වෝනින් එකක් දෙනවා. මේක තේරුම් ගන්නේ නැහැ. කියවන්න නතර කරපු තැනින්. වෙන්න මේගොල්ලෝ යනවා ඈ. ඒ කියයි මේ පිටක් නැහැ. මිසරේ උදව්ව නිෂ්ඵලයි. මිසරේ උදව්ව නිෂ්ඵලයි. ලෝකේ අපට තියෙන ක්‍රමවේදවල් ලෝකයෙන් අපට දෙන්නව සාන නිෂ්ඵලයි. මාර වැඩනේ කරන්නේ. වෛරස් එක ඇදුවේ කවුද? කොරෝනා වෛරස් එක ඇදුවෙත් කවුද? වෛද්‍යවරු තමයි. ඊට පස්සේ වෛරස් ගාඩ් එක ඇදුවෙත් කවුද? වැක්සින් එක. ඒත් වෛද්‍යවරු. මරුයි නේද? දැන් මිනිස්සු රැවටිලාද? හිතා ගන්න බෑ. මිසරේ මොනවද කිව්වේ? මිසරේ උදව්ව නිෂ්ඵලයි. මිසරේ උදව්ව නිෂ්ඵලයි. බලන්න ගියාම අපි පේනවා අපට දෙනවා කොරෝනා වලට වැක්සින් ටිකක් දෙනවා. ලක්ෂ 5ක් නොමිලේ දෙනවා. වැක්සින් මොනවද දෙන්නේ? ලක්ෂ 5ක් ලංකාවට නොමිලේ දෙනවා. දැන් කට්ටිය මොනවද හිතන්නේ? අම්මෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලක්ෂ 5ක් අපිට නොමිලේ වැක්සින් දුන්නා. ඊට පස්සේ කෝටි 2කට රටේ තියෙන සල්ලි ඔක්කොම දීලා ගත්ත වැක්සින්. ගැව්වද නැද්ද? අපේ ගෝඨාභය සර්ට් විතරක් බයින්න එපා. පාස්ටර්ලාටත් බනින්න ඕනේ. ඇයි? මේ වැක්සින් ගහගත්තනේ පාස්ටර්ලා. එකක් නෙමෙයි 4ක් 5ක් ගහගත්තා. දැන් මේ රට වැටෙන්නේ හේතුව මොනවද? රට වැටෙන්නේ මෙතන වැටෙන්නේ හේතුව මොනවද? මුළු රටටම වැක්සින් ගැව්වා. දැන් ඔබට තේරෙනවද? ඒ ශක්තිය හොඳයි කියලා අපිට පෙනුනාද? වෛරස් එකේ වල තියෙන තුම්ම, වෛරස් ගාඩ් එකේ වල තියෙන තුම්ම. අපිව දන්නතු අපිව විකුණම් කරන, අපිව මරම් කරන මාර જાතියක් මේ ලෝකේ. තේරෙනවද? හැබැයි අපේ කට්ටිය කියන්නේ මොනවද? වෛරස් තුනම ගහගත්තා නම් හොඳයි. අම්මෝ පාස්ටර්ලා තමයි හතරම ගහගෙන ගියා ගොඩක් කට්ටිය. ලංකාවේ ප්‍රසිද්ධ පාස්ටර්ලා ගියානේ. කොරෝනාවෙන් පස්සේ ගහගත්තා. ඇයි ඒ? එකක් නෙමෙයි මම අතර ගාලා තව පාස්ටර් කෙනෙක් ඉන්න කෝල් කරලා 5 ගහන්නේ කොහොමද කියලා අහගෙන ඉන්නවා. ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් මම දන්නවා. අරිෂෝක් අප්පා මේ අසරණියා 3ක් ගාගෙන ඉන්නවා. අර 5 ගහන්නේ කොහොමද කියලා කල්පනා කරලා බලන්න දේව සේවකයා කොහෙද කියලා. මේ ලංකාව කොයිතරම් අසරණ වුණාද? අපිට තේරෙන්නේ කොහොමද? අම්මෝ කොරෝනා එකට ලක්ෂ 5ක් වැක්සින් අපිට ෆ්‍රී දුන්නා. කෝටි 2ක්ම අපි ගන්න වුණා ඊට පස්සේ. එකක්ද දෙකක්ද? වෛරස් එක යවුවේ 3, වෛරස් එකේ වැක්සින් එක යවුවේ 3. ඒකත් හොඳ එකක් ගවපා. අපිට ලෙඩ ඇදිලි එකක් තමයි ඒකත් යවලා තියෙන්නේ බලපුවා. ලංකාවේ දැන් එන්න මිනිස්සු අඩු වෙගෙන යනවා. කොහමද? අපිට තේරෙනවද? අපි හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර සිස්ටම් එකක් හදලා මිනිස්සුන්ගේ ජීවිත බේර ගන්න අම්මෝ එකක් යවුවා වැක්සින් දෙකක් යවුවා 3ක් 4 5ක් යවනවා. තේරෙනවද? මිසරේ ශක්තිය බොරු බං. මිසරේ ශක්තිය උඹට ආදරය කරන්නේ නැහැ. ඌ බොරුවට hina වෙන්නේ. ඌ ව්‍යාපාරිකෙක්. ඌ බොරුවට hina වෙලා. දැන් අපිට හැම වෙලේම කඩේට යන එක සර් කියලා අඬ ගන්න ඇත්තටම සර්ද?
ඔව් අපි රවට්ටන්නේ සර් කියන්නේ. තේරෙනවද? අපි හිතන්නේ දැක්කද අපිට දැන් සර් දෙවියෝ අර සරමැදගෙන කියලා සර් තමයි කියන්නේ. ඇයි එයා බිස්නස් එක කරන්නේ? තේරෙනවද? මිසරේ ශක්තිය බොරුවක්. මිසරේ ශක්තිය නිකන් අල්පයි. ඒක රැවටිල්ලක්. ඒකට යන්න එපා දෙවියන් වහන්සේ කියලා කියනවා. ලෝකයට තේරෙන්නේ නැහැ. සභාවට තේරෙන්න එපා. සභාවට තේරෙන්නේ නැහැනේ. ඔබට තේරෙනවද? ලෝකේ මාර වැඩවලන අපිව රවට්ටගෙන යන දේවල්. බලපුවම උම්මයි වෛරස් එකේ යවලා තියෙන්නේ. ඒ වෛරස් එකට තව වෛරස් ගාඩ් එකක් කියලා යවලා තියෙන්නේ තුම්මයි. ඒකෙන් ලක්ෂ 5ක් අපිට යවනවා ෆ්‍රී. අපි කතා කරන්නේ මොකද? අපිට ලක්ෂ 5ක් ලංකාවට විතරයි දීලා තියෙන්නේ. ඔයගලන්ට විතරයි අපි එක දෙන්නේ. ඔව් අපි විතරයි කන්නේ ගුලි. ඉතුරු ටික ලංකාවේ තියෙන මුදල් ඔක්කොම විකුණ අපේ ගෝඨ සර් අපේ අමෝටම ගැව්වා වැක්සින් එක. වට නෙමෙයි. ගාගත්ත අයට පව්. ඉතින් මේ ආර්ථිකය වැටෙන්නේ නැද්ද කියන්නකෝ. අන්තිමට මොනවද උනේ අපි? කොරෝනා අපිට සාහනයක් හම්බුණා කියලා හිතුවා විතරයි. බලපන් රට මේ තත්ත්වයට වැටෙන්නත් ඒ ජාත්‍යන්තරේ වග කියන්න ඕනේ වලට. ලෝකේ රටවල් මේ තරම් වට්ටන්න කරපු ක්‍රමවේදවල් මේවා. අපිට පේන්නේ ලෝකේ අපිට ආදරය කරනවා. අපිට බෙහෙත් හොයනවා. අම්මෝ හොයනවලු බෙහෙත්. තවත් හොයනවා. මුන් හොයනවා නෙමෙයි. ලෝකේ දැනටත් තියනවලු පිළිකාව වලට බෙහෙත්. ලෝකේ දැනටත් තියනවලු සීනි වලට බෙහෙත්. ඒ උගත් ඒවා දෙනවද? දෙන්නත් බෑ. අනිත් උන්ට යවන්නත් පර්මිෂන් නැහැ. ඇයි ඒ? එක ඉන්ජෙක්ෂන් එකයි පිළිකාව නැත. එක ඉන්ජෙක්ෂන් එකයි සීනි රෝගේ නැත. ඉතින් එහෙම වුණාම සීනි වලට බෙහෙත් තිබුණානේ කොහොමද අපි? අනේ මල්ලි උඹ දාන්න බෑ එළියට. තොට දැම්මොත් අපි චෝදනාවක් දාලා නඩුවක් දාලා ඔක බොරු කියලා අපි ලෝකෙට දානවා. දුන්නාම සාතිකයක් දෙන්නේ නැහැ. කොහොමද? ලෝකේ අපිට උදව් කරන්නද ඉන්නේ? මිසරේ අපිට එළිය පෙන්නන්නේ ඉසරේ අපි බලලා hina වෙන්නේ එන්න කියලා හතවනන්නේ අපිට උදව් කරන්නද? අපි ගිහිල්ලා ඒවට ඒත් උනම මල්ලියේ අපිට ආයේ ගැලවීමක් නැහැ. ස්වාමීන් වහන්සේ කියන යන්න එපා මිසරේට. ඒක බොරුවක්. ඒකේ සෙවණැල්ලක් නැහැ. ඒකේ ශක්තිය නැහැ. ඒක අල්පයි. ඊශ්‍රායලට තේරෙන්නේ නැහැ මේක. වර්තමාන සභාවට තේරෙනවද? අඩුම ගාන පූජක සෙට් එක හරි තේරුම් අරගෙන මේ වැක්සින් එක නොගා ඉඳලා තිබුණා නම් හොඳයිද නරකයිද? උන් තමයි කලින් දීලා ගහගෙන තියෙන්නේ. කොහොමද ගහගෙන තියෙන්නේ? පූජක අයිඩෙන්ටිටි පේන. හොඳ වෙලා අපිට පූජක අයිඩෙන්ටිටි නැත. ඇයි ඉස්සල්ලාම ගිහලා ගහගෙන. ඒ නිසා ඉස්සරහම ගියා ගොඩක් කට්ටිය. මාර වැඩ. ඔව් අතරපා ගහ ගන්නවා. මොන තරම් කැතයිද කියන්නකෝ. මේ ලෝකේ අපිට පෙන්වන සෙවණැල්ලක්ද? ලෝකේ අපිට දෙන ආවරණයක්ද? හරි අමුතුයි මේ ලෝකේ. අපි ඒක දන්නේ නෑ මේක. උම්මයි හදන්නේ, උම්මයි ඒක හදන්නේ. අපිට විකුණන්නේ ලැප්ටොප් එක. හරි ලක්ෂයයි ලැප්ටොප් එක. ඒක අරගෙන ඇවිල්ලා අපිට අවුරුදු 5ක් නිකන් තියාගන්න පුළුවන්ද? ඒක දෙන ගමන්ම කියනවා ඕක මේ වෛරස් කාඩ් එකකුත් දාගන්න. වෛරස් එක ඇදුවේ ලැප්ටොප් එකේ කාමයි. අනේ මේක කොයි වගේ අනාථ කරන ලෝකයක්ද කියන්නේ මට ලැප්ටොප් එක දීලා ඒක ඇදුවේ තු ඒකට වෛරස් එකක් දාන්නෙත් තු වෛරස් කාඩ් එක හදන්නෙත් තු. කොහමද? වෛරස් එක යවන්නේ අපිට දාන්න නැතුව. කාඩ් එක ඌ විකුණනවා. මාරයිනේ. අපි කියන්නේ මාර කම්පැනියක් එක ජෙනිවිනේ කම්පැනි වැඩ අරිෂෝ. ඌ තමයි ඇතුලේ වෛරස් එක යවලා ඉන්නේ. ඒකටම ඉන්නවා පඩි ගෙවලා මිනිස්සු වෛරස් යවන්නේ. මේ ලෝකේ අපිට ආදරය කරනවාද? මේ ලෝකේ සෙවණැල්ලක්ද කියන්නකෝ? මේ ලෝකේ ශක්තියක්ද කියන්නකෝ? අපිව දන්නතෝ අපිව විකුණන් කරන අපිව මරන් කරන. ඇත්තටම විකුණන් නෙමෙයි මරන් කරන જાතියක් මේ ලෝකේ ඉන්නේ. මේ ලෝකෙට අපි දුවනවාද? මේ ලෝකේ හොඳයි කියලා අපි ඇරිලා බලනවාද? ලැජ්ජාවක් නැද්ද කිතුණුවන්ට? කිතුණු හැම වෙලේම දෙවියන් වහන්සේගේ ආත්මය ඇතුළේ විමසන්න ඕනේ. ඒක වැක්සින් නැද්ද? ඒක කොරෝනාද? ඒක රෝගයක්ද? ඒක ආර්ථික අර්බුදයක්ද? ඒක දේශපාලන ප්‍රශ්නයක්ද? සේවයේ ප්‍රශ්නයක්ද? පවුලේ ප්‍රශ්නයක්ද? අභ්‍යන්තරයේ ප්‍රශ්නයක්ද? දෙවියන් වහන්සේගේ ආත්මය ඇතුළේ අපි විමසන්න ඕනේද නැද්ද? දෙවියන් වහන්සේගේ ආත්මය නැතුව විමසන්නේ නැතුව ගත්ත තීන්දුවල බරපතල වැටිලි. ඉස්සර පැයක් ඇවිද්ද පාස්ටර් වැක්සින් එකෙන් පස්සේ දැම්මට හරියට ඇවිදින්න බෑනේ වා. ඇයි? හැතිය වැටෙනවා. අනේ ඇයි දෙවියන් වහන්සේගේ ආත්මේ නැතුව ඒවා ඇව්වේ? ආත්මේ නැතුව ගහගත්තේ විමසුවාද අඩුම ගානේ වසන්තයගේ ආපන්. වසන්තය එපා කියනවද නැද්ද? කියනවා. ඊදෙනෙක්ව බේරගත්තද අපි? මං අහන්නේ අර අඩුම ගානේ හේම කෙනෙක් නෑ අහන්නේ. අපිට දන්නේ නැතුව මුන් ගිහලා හොරෙකුත් ගාගෙන ඇවිල්ලා අන්තිමට කියනවා වැක්සින් එක නිෂ්ඵලයි කියලා දැනගත්තා. ඇයි වසන්ත අපිට ඔබ කියන්නේ නැත්තේ කියලා. කියන්නේ අකෝ මට අහන්න එපා. මටත් හොරෙන් ගිහලා ගා. මොන වගේ තත්ත්ව සමහර තැන්වල මහත්යයිදි නෝන ගිහලා හොරෙන් ගාගෙන. ඒක අමුතු කතාව. මාර වැඩ වෙලා තියෙනවා. ඉතින් මම මේවට කියන්නේ දෙවියන් වහන්සේගේ ආත්මේ නැතුව මේ ලෝකයේ අද වැඩ කරන්න ගිහලා ලෝකෙම රැවටිලා. රටක්ම රැවටිලා. ආර්ථිකය කඩා වැටිලා. ලෝකේ ණයකාර රටක් බවට අපිපත් වුණා. ඇයි?
එක එක රටවල් වල වෙන පැකේජ් එක අපි හිතනවා අපට සෙවණැල්ල අපට ශක්තියක් අපිට උපකාර කරනවා කියලා බලපුවම තමයි අපිව නැති කරන්න ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. අපි රැවටිලාද? සභාව කොතනද ඉන්න ඕනේ? මේ වගේ වෙලාවක දේව සේවකයා කොතනද ඉන්න ඕනේ? මේ අඩතුර පෙන්වන්න. ඔහු තමයි ඇවිල්ලා තානාපතිවරයා, දෙවියන්සේගේ සේවකයා, පූජකයා. ඔහු තමයි බුද්ධ්‍යංශේ. ඔහු තමයි දෙවියන් වහන්සේ දුර දකින්න පුළුවන් පුද්ගලයා. ඔහු තමයි යාඥා කළ මේ රජවරුන්ට ආණ්ඩුවට අනිදේ කියලා දෙන්න ඕනේ. ඊට කලින් මෙයා ගිලා අයිඩෙන්ටිටි පෙළලා ඉස්ලාම් පූජකයා මට ගහපන් කියලා කියනවා. මොන වගේ තත්ත්වයක්ද? මිසරේ සෙවණැල්ල සෙවණක් නොවේ. මිසරේ ශක්තිය ශක්තියක් නොවේ. මේ ලෝකෙන් අපිට එවන පැකේජ් ඔක්කොම හොඳ පැකේජ් එකක් නොවේ. උම්ම තමයි විකුණන්නේ, උම්ම තමයි වෛරස් එකක් එවන්නේ, උම්ම තමයි අපි නැති කරන්නේ. මාරයි නේ මේ ලෝකේ. හැබැයි ලෝකේ කියන්නේ ඒගොල්ලන්ව ශෝකය, ඒගොල්ලන්ගේ බේත් හොඳයි. ඒගොල්ලන් අපිට හරි ආදරේ නෑ බලන්න ගියාම. හරි බරපතල තත්ත්වයක්. මිසරේ ගැන විශ්වාස කරගෙන යන්න එපා. සභාව තේරුම් ගන්න ඕනේ හැම වෙලේම. මිසරේ උදව්ව නිෂ්ඵලය නිරර්ථකයි. ඒක නිකන් නිරර්ථකයි. ඒක කිසිම සාර්ථකත්වයක් නෑ. ඒ නමක් දින නිකන් පිනා. ඒ නමක් දාන්නේ පිනා මොකුත් නෑ. මේක කිසිම නෑ. ඒ නිකම්ම ඉන්න ඉස් වෙච්ච වාජනයක් මේ ශක්තිය කරගෙනද යන්න හදන්නේ. මේ ලෝකේ බුද්ධියද? ඇත්තටම ලෝකේ මිනිස්සුගේ ප්‍රේමයක්ද කියන්නකෝ. අපිට ප්‍රේම කරනවද මේ ලෝකේ? අපිට ආදරය කරනවද ඇත්තටම ආදරයක් නෑනේ. එන්නේ ඡන්දෙට වැදගට එන්නේ. අම්මේ වේම අපි දෙන අපිට වදිනවා කියලා. ඡන්දේ දුන්න ගම අපි මුල අඳුරන්නේත් නැහැ. ඒ වගේ තත්ත්වයක් අපිට තේරෙන්නේ නැහැ මේ ලෝකේ අපි රවට්ටන විදිය. මේ ලෝකේ කරන ක්‍රමවේද අපිට තේරෙන්නේ නැහැ. අපි හිතන අපිට පණ දෙන්න ආවා කියලා. අපි හිතන අපිට උස්ම දෙන්න ආවා වගේ. අම්මෝ මාර ලෝකේ තියෙන ආයතන සමහර ක්‍රිස්තියානි ආයතන තියෙනවා. ඒ ආයතනේ නම මොනවද? කඳුල. අම්මා. මොකද ආයතනේ නම? කඳුල. ඒ කියන්නේ අඬන්න බෑ ඔයාලා. එතනට එනවා ඔයාලා උදව් කරන්න. කඳුළු පිය දාන්න බලාගෙන ඉන්නවා. මේ රටේ මෙච්චර මිනිස්සු අඬනවා. උන් කඳුළු පිය දැම්මද? නම කඳුල. මොකද්ද මේ ලෝකේ? මොකද්ද මේ තත්ත්වය? මොකක් කල්පනා කරලා බලන්න මේ ලෝකේ යන රැල්ලට ක්‍රිස්තියානි කාර්යය රැවටිලා උන්වහන්සේ කියනවා ඒක බොරුවක්, ඒක පුහුව එකක්. මිසරේම දෙයක් නෑ බං. උඹලා යන්නේ අස්සයා පිට නැගලා යනවලු, ඔටු පිට බඩු පටවගෙන යනවලු. අපිට ඒ ආරක්ෂාව හම්බෙයි කියලා. බලපන් මේ යනකොට අරෙන් ඇවිල්ලා පර්සියාව ගහලා දානවා මිසරේට. අරෙන් බබිලෝනිය ඇවිල්ලා අල්ලගෙන යනවා. උඹලත් ඒ ගිහලා උඹලත් ඵලයන්. මොන වගේ තත්ත්වයක්ද කියලා කල්පනා කරලා බලන්න. ඊට පස්සේ ඉතින් මදු සදාකාලයටම ආයි කියන්න දුව. ඉතින් මතු සදාකාලෙටම තිබෙන පිණිස ඔබ ගොස් ඔවුන් ඉදිරියේ ඒක ලෑල්ලක ලියා පොතක සටහන් කර තබා. යසායට කියනවා මේවා ලෑල්ලක ලියලා තව පොතක තියලා ලියලා උන්ට පෙන්නපන්. මේ කතා කරලා මදිවට මදි ලෑලි වල ලියලා වයිට් බෝඩ් වල බ්ලැක් බෝඩ් වල ලියලා මොනවද කරන්නේ අන්තියක් ගානේ යසාය කතා කරලා බෑනේ සමහර අයට ලියලා පෙන්නන්න උගත් උන්ට. මෙන්න බලපන් පොතක් ඇදිලා ලියලා බෝඩ් එකේ ලියලා පෙන්නනවා. මේ වගේ අනුකුරු පුතා මේ ගමන නිෂ්ඵලයි යන්න එපා. හෝ යසාය අපි කවුද? සමහර වෙලාවට යසාය තමයි වැක්සින් එක ගහගන්න ගිය ගොඩාක් පාසල්ස්ලාට ගොඩාක් කට්ටියට ගහන්න එපා කියලා කිව්වා. අනතුරු තමයි අපි උත්සාහයෙන් ඉඳන්නේ ලෝක සෞඛ්‍ය. ලෝකේ සෞඛ්‍යයන් අපි උත්සාහයෙන් ඉඳන්නේ කරන්න දෙයක් නැහැ ගහන්න එපා කියලා කිව්වා අපි. එමේ බෝඩ් එකේ කියවද බෝ? ආහා කියලා ගාගෙන. යකෝ බෝඩ් අල්ලලත් මුන් ගැව්වේ නැහනේ. කීයක් SMS කීයක් පණිවිඩ මේ ඔක්කොම තියෙද්දි තමයි කියලා ගහගෙන තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියලා යසායට බෝඩ් එකක් කියලා අල්ලපන් අන්තිමට මේ සෙනග යන්න හොඳ නෑ අපා මිසරේට ගිහලා රැවටිලා මුටි කාලා මුනුත් එක්කම අර වහල් භාවයට යයි කියලා යන්න බෑ බෝඩ් එකක් අල්ලන්න කියනවා. කොච්චර ආදරේද දෙවියන් වහන්සේ අපිට බෝඩ් කීයක් අල්ලලා තියනවද? පොත් 66ක් බෝඩ් අපිට ලියලා මේල් ලියලා ඔක්කොම අල්ලනවා අපි අනතුරට ලක් වෙන්න ඉඩ නොදී. ඒවා ඔක්කොම සුළු කරලා බයිබලේ අපිට නෙමෙයි, පරණ කිව්ව අපිට නෙමෙයි කියාගෙන ගිහලා ඇප්පිලා ඉන්නවා අන්තිමට. අද ඇප්පිලා ඉන්නවා. සමහර පාස්ටර්ලා අපිට නෙමෙයි කියලා උන්වහන්සේ බෝඩ් දාලා පෙන්නනවා ලෙවි 11. එවනේ ලෙවි 11 ලෙවි 11 බෝඩ් දාලා පෙන්නනවා මේක කඩ එපා මේක බෝඩ් එපා කියලා.
එතකොට කියන්නේ ඈයි බෝඩ් අයින් කරපන් ඒ පරණ කිව්ස්මේ යුදවන්ට දීපු නීති බා අපිට වැඩක් නැහැ මේ දීපම් මම කබරේ දුන්නත් කනවා කියලා පාස්ටර්ලා කියන්නේ මම නෙමෙයි පාස්ටර්ලා කියන්නේ ප්‍රසිද්ධ පාස්ටර්ලා කබරේ දුන්නත් මං කනවා හොඳටම කබර තෙල් ටිකක් ගෙනත් දෙන්න ඕනේ උන්ට කබරේ කනවා කියලා කියනවා අන්තිමට ගිහිල්ලා ડોක්ටර් ගාව හිර වෙලා ඉන්නවා ડોක්ටර් ආයි බෝඩ් එකක් අල්ලනවා ලෙවි ලෙවල් අනේ මම බෝඩ් ඇල්ලුවා අරව ඇල්ලුවා මේව ඇල්ලුවා මුන් ඇව්වේම නෑ අන්තිමට ડોක්ටර්ත් බෝඩ් එකක් තමයි එල්ලන්නේ ලියලා දෙනවා ගෙදර කුස්සිය අලවගෙන මේ ටික කන්න එපා කියලා එතකොට කියනවා දැන් මං කණ එක නතර කරා දෙවියන් වහන්සේගේ න්‍යායද ડોක්ටර්ගේ බෝඩ් එකට යසායා ස්වාමීන් වහන්සේ දුන්න මේක කියලා පෙන්වන්න කියවන්න බෝඩ් අල්ලන්න කියලා කිව්වා. හරි ලස්සන දෙවි කෙනෙක් අපේ දෙවියන් වහන්සේ. අපි අනතුරේ වැටෙන්න ඕද නැහැ. අපේ ජීවිතවල රැවටෙන්න ඕද නැහැ. අපි මුලාව පස්සේ යන්න ඕද නැහැ. පූ දේවල් පස්සේ ගිහිලා ඉන්න ඕද නැහැ කියලා තමයි උන්වහන්සේ පිනා පස්සේ යන්න එපා කියන එක තමයි උන්වහන්සේ අපිට කියන්නේ. ඊට පස්සේ මක්නිසාද උන් කැරලිකාර සෙනගක්. මක්නිසාද උන් කැරලි ස්වාමීන් වහන්සේ කියන උන් කැරලිකාර සෙනගක් ඒත් බෝඩ් එක අල්ලපන්. ෂෝක්ද? ආන්නේ කියලා දන්නවා මෝ කියන දේ ආන්නේ කියන එකක් දන්නවා ඔව් දේශනාව පස්සේ වසන්තට බයිනවා කියලා දන්නවා ඒත් මොනවද වසන්ත කරන්න ඕනේ බෝඩ් එක අල්ලන්නම තියෙනවා ඒකනේ මගේ ඩියුටි එක බනපන් ගහපන් ප්‍රහාර එල්ලපන් ඒක ප්‍රශ්නයක් නෑ නමුත් බෝඩ් එක අල්ලන එක මගේ යුතුයම උන් කැරලිකාර සෙනගක්ලු ඔයගොල්ලන් නෙමෙයි ඇමරිකාවේ බොරුකාර දරුවෝ උන් බොරුකාර කැරලිකාර සෙනග ඒත් පුතේ උන්ට අනුකම්පා කරලා මේ පණිවිඩය දෙන්න ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවෝ. උන් ස්වාමීන් වහන්සේගේ ව්‍යවස්ථාව අසන්ට කැමති නැති දරුවලු. ඊශ්‍රායල් සෙනග කෝ ඔට්ටොට්. ඒගොල්ලන්ට තමයි අම්මුනේ ගිවිසුම. එහෙම අය දැන් අහන්න කැමති නෑ. ඔව් ඔව් දැන් බයිබලේ උප්පත්තින එළිදරව් එක හොඳට ඉගෙන ගත්ත මිනිස්සු තමයි කියන්නේ. එහෙම දේශනා කරන්න එපා. මේව කරන්න එපා. ඕනෙත් නෑ ඒව වැඩි. දැන් මාර වැඩද? අපිට උගන්වනවා දේශනා කරන්න ඕනේ කොහොමද කියලා. ඒක වැඩි ඒක ඕනේ නෑ. ඒක කට් කරන්න. දැන් කොහමද? ඌ ව්‍යවස්ථාව අහන්න අකමැති සෙනග. ඌ මුරණ්ඩුයි මොනවගේ වචනද කිව්වේ ඉස්සෙල්ලා? කැරලිකාර සෙනග, බොරුකාර සෙනග, ව්‍යවස්ථාව අසන්න අකමැති සෙනගක්. මාරයි නේද? හැබැයි බයිබල් කාරයෝ. හැබැයි ක්‍රිස්තියානි කාරයෝ. අපි ඉගෙන ගත්තා. අපි තමයි බයිබල් කොලෙජ් ගිහලා බයිබල් ඉගෙන ගත්තේ ඌ. උන් මොනද? උන් තමයි කැරලික. උන් ව්‍යවස්ථාව දන්නේ නැහැ ව්‍යවස්ථාව එපාම කියලා. ඇහුවොත් ව්‍යවස්ථාව එපා. කවදාරි ව්‍යවස්ථාව කියවලා දිනවද? ඉවර වෙනකම් ඒක කියවලත් නැහැ. හැබැයි කියන්නේ ව්‍යවස්ථාව නෑ අපිට. ව්‍යවස්ථාව කරුණාව කියලා සින්දු කියන්නේ. මොනව නාඩගම්ද අඩුම ගානේ උප්පත්තියේ ඉඳන් පංච පුස්තකේවත් තෝරායකවත් කියවලා තියනවද කියලා බැලුවොත් ඒක කියවලත් නැහැ. හැබැයි කියන්නේ අපිට නෙමෙයි. උන් ව්‍යවස්ථාව අසන්ට අකමැති දරුවෝ. දැන් ඔබට තේරෙනවද? විවස්ථාවේ තියනවා ලියලා කියලා දීලා. ඒත් මම ඒක බලන්න ඇයිනේ. ඒ නිසා තමයි බෝඩ් එකක් ඇවිල්ලා අල්ලන්නේ. ෂෝක්ද? මේ දෙවියන් වහන්සේ කොහොමද දෙවි කෙනෙක්ද කියන්නකෝ. කීයක් ක්‍රමවේදවල වලට කතා කරනවද අපිව බේරගන්න. අපි හරි මාර්ගයට ගේන්න. රැවටිලි කාර සුළඟට යන්න එපා. බොහෝ පූ තැන් වලට යන්න එපා. ඒ සෙවණැල්ලක් නොවේ. ඒ ශක්තියක් නොවේ කියලා බයිබලේ කියලා ඉවරයි. නමුත් ආයෙත් බෝඩ් එකක් ගිහලා අල්ලනවා. වැඩිපුර බේරගන්න. ඔව්හු දිවස් ඇත්තන්ට උඹලා දර්ශන නොදකින්නා කියාද අනාගත වතුරන්ට මොනවද දැන් ඔයගොල්ලෝ දාන පාට් එක දෙයිලවන්තෝ ඇයි මොනවද ආයි කියවන්න තරනද ඔව්හු දිවස් ඇත්තන්ට එනේ ප්‍රොපර්ට්ලා ප්‍රොපසි දෙනවනේ උඹලා දර්ශන නොදකින්නා ඇයි උඹලා දර්ශන දකින්නේ නැහැ දැන් ස්වාමීන් වහන්සේ දර්ශනයක් පෙන්නලා ඉල කතා කරන්න හදන්නේ මොනක උනද කියන්නේ සෙනග මේ සභාවේ දර්ශන කතා කරන්න එපා මහර බඩු නේද මේ සභාවේ ව්‍යවස්ථාව ගැන කතා කරන්න එපා. මේ සභාවේ ලීසිනේ ගැන මේ මාර වැඩ දැන් වෙන්නේ. ස්වාමින් වහන්සේ කතා කරන්න හදද්දී උගේ කට වහන්න හදනවා. දිවසැත්තා ප්‍රොපසි දෙන්න හදනවා. අනාගත වතුරා පූජ්‍ය කැවිලා හරි පණිවිඩය දෙන්න හදනවා. ඔය මොනවද කියන්නේ? මේ දර්ශන දකින්න එපා. අපේ කට්ටියම නෙවෙයි කියන්නේ දර්ශන පෙන්නන්න එපා කියලා. දර්ශන දකින්න මේක මාරයි දෙවියන් වහන්සේ කතා කරන්න එනකොට දර්ශන දකින්න එපා. මේ බැටළුවාගේ தත්ත්වය ඊශ්‍රායල් සෙනගගේ தත්ත්වය ප්‍රොපේතවරුන්ට උඹලා හරිබෝ දිවස් වාක්‍ය අපට නොපවසා මෘදු වචන කතා කොට රැවටිලි වාක්‍ය අපට අනේ මේ වගේ සෙනග ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න මේ සෙනග කොහෙටද ගිහිලා තියෙන්නේ මේ අපිට ඇත්ත කතා කවුරුත් කැමතිනේ ඇත්ත කතා කරන්නනේ දැන් අපේ රටේ කොහම යන්නේ කොහෙටද
ඇත්ත. දැන් ඇත්තනේ කතා කරන්න ඕනේ. බොරුව බෑ, වංචාව බෑ, හොරකම බෑ, ප්‍රෝඩාව බෑ, රැවටිලි කාරණා මේ අපි දැන් යන්නේ ජෙනිවි. රට යන්නේ එමනේ. ඒ මොනවාට කියන්නේ මොනවද ඇතුලේ? ඇත්ත කතා කරන්න එපා. වසන්ත අයියා දකුණේ ඉඳන් උතුර වෙනකන් දේශනා කරපු මිනිස්සෙක් දැන් ඔක්කොම මාව අල්ලලා තියෙන්නේ අයියේ. සත්‍ය කතා කරන්න කියලා. මූ කතා කරන විදිහට අපා උඹ ණය ගන්න එපා කියනවා, ලෝන් ගන්න එපා කියනවා. මේක මාරයිනේ. ව්‍යවස්ථාව ගැන කතා කරනවා. වසන්තව කට් කරලා දානවා. ෂෝක්ද? කීයක් සභාවන් අපි අල්ලලා තියෙන්නේ අපි කාගේ මඩියක් කොරකම් කරලා කාට වංචා කරලා නෙමෙයි. ස්වාමින්ගේ වචනේ කතා කරද්දි ඊළඟ වතාවේ කට් කරලා දානවා. වසන්ත ආයේ ගෙන්නන්න එපා. ෂෝක්ද? දැන් ඒක තමයි මේ කරන්නේ. අනාගත වාක්‍ය කියන්න එපා. දර්ශන දකින්න එපා. සේවකයට දාන නීති රීතිය. බැටළුවා. අද වර්තමාන කිතුණු ලෝකේ නීති රීතිය බලන්න. දර්ශන දකින්න එපා. කතා කරන්න එපා. සත්‍ය කතා කරන්න එපා. අරි අනාගත වාක්‍ය කියන්න එපා. බොරු අනාගත වාක්‍ය කියන්නලු. මු르දුව කතා කරන්නේ. දයාව, කරුණාව, peace, mercy, love. ඒ වලට මිනිස්සු කැමති. grace. ඒ වචනේ දාන්නලු. හරි ෂෝ. mercy, grace, peace, love. ඒ වල ලේසිනේ. ඒව දාන්නලු. අරට කතා කරන්න එපා. මු르දුව කතා කරපන්. අපිට උගන්වන සමහරවයි. වසන්තයට කතා කරන්න දන්නේ. මේ දෙවියන් වහන්සේ දෙන පණිවිඩය ගත්තම වැඩේ හරිනේ. මු르දුව කතා කරන්නේ අය. එයා කතා කරන එක සභාවල එක නඩුවට. ඒ උනාට ඒවා ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේගේ පණිවිඩය දෙන්න තියෙනවා අපිට. මේ මිනිස්සු කොහොමද කතා කරන්නේ? දර්ශන දකින්න එපා. මේ ඇත්ත ප්‍රොපොසි දෙන්න එපා. දැන් මොනවද කියන්නේ? බොරු කියන්නලු. රවට්ටන්නලු. මේක මාර තත්ත්වයක් නේ. කිතුනා පත් වෙලා තියෙන තත්ත්වේ. ඊශ්‍රායල් කියන රටේ ජනතාව පත් වෙලා තියෙන තත්ත්වේ කොහේද? බොරු ආන්න මුන් කැමති. mercy, පර්සි කියලා තියෙනවානේ. mercy, ලේසි මේ වගේ ආන්න මිනිස්සු දුවගෙන යනවා එක එක තැන් වලට. එතන ගියාම එයා ලස්සනට කතා කරනවා. හරි ගෞරවණීයව කතා කරනවා. ඒකටයි අපි කැමති. මොකටද? මේ පූ වචන. මේ බොරු දේවල්. මෙතන ඉන්න ඔළුව කැක්කුමක් තියෙන කෙනෙක් කිව්වම මේකට හරි කැමති මිනිස්සු. දැන් මේ පූ දේවල් ආන්න මිනිස්සු හරි ආසයිලු. ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ඇත්ත කතා කරන්න ගියාම මොනවද කියන්නේ? ඇත්ත කතා කරන්න එපා. මෙතන සෙට් එකක් ඉන්න 10ක් විතර එනවා. 3-4 දෙනෙකුට පොඩි අනාගත වාක්‍යයක් කියපන්. එහෙම කියලා දැන් අනාගත වාක්‍ය කියවන්න තියන්නේ. ෂෝක් නේද? අද එනවා අපේ සභාවට 10න් කොටස දෙන්නේ නැති 3-4 දෙනෙක් එනවා. එයාට අදවා 10න් කොටස ගැන කතා. කොහොමද? පාස්ටර්ට දෙනවා ලිස්ට් එක කතා කරන්න. ෂෝක්ද? එතකොට පාස්ටර් කතා කරන්නේ ඇයි? 10න් කොටස දීපල්ලෝ. නැත්තම් උඹට සාප වෙයි. අර බලන අනාගත වාක්‍යයක් අපිට කියනවාද බං කියලා. කොහමද? දැන් මේ ඔක්කොම පූ දේවල් වලට කැමති. පාස්ටර්ත් කැමති පූ දේවල් වලට. සෙනගත් කැමති පූ දේවල් වලට. සත්‍යයට කාටද ආදරය කරන්න පුළුවන්? ස්වාමීන් වහන්සේ කියන මොනවාගේ තත්ත්වයකටද වැටිලා ඉන්නේ සභාව? ඊශ්‍රායල් කියන රට කොයි වගේ තත්ත්වයකටද වැටිලා ඉන්නේ? බොරුවට ආදරය කරනවලු. මු르දු වචන වලට ආසයිලු. කතා කරන වචන වලට ආදරය කරනවා. අඳින ඇඳුමට ආදරය කරනවා. එන වාහනයට ආදරය කරනවා. බලපන් ඔක්කොම මූ ණය වෙලා තමයි ඔක්කොම දේවල් කරන්නේ. මිනිස්සුගේ සල්ලි කොල්ල කාලා තමයි රජ ඇඳුම් අඳින්නේ. ඒ වලට මිනිස්සු කියන්නේ අපේ පාද අපේ ප්‍රොපර්ටි අඳින්නේ ලස්සනට අම්මා. මිනිස්සු ඒ සභාවේ වුණා කණ්ඩ නැතුව. ඒ සභාවෙම ඉන්න මිනිස්සුන්ට යම් දේවල් ඇඳුමක් ගන්න බැරුව ඉන්නවා. ඒ වෙලාවේ උන් රජ වෙනවා. හැබැයි මිනිස්සුන්ට තේරෙනවද? නෑ. උන් කැමති රැවටිලා ඉන්න හැමදාම. රංජිත් රාමනායක බලනවා වගේම ගිහිල්ලා පාස්ටර්වත් බලලා ඉනවා මිනිස්සු. මේක තමයි தත්ත්වය. චිත්‍රපටියක් බලන්න යන්නේ. කොයි වගේ தත්ත්වයක්ද මේක? ස්වාමීන් වහන්සේ කියනවා. ඔව්. කැමති නැල්ලු. උන් කියනවා බොරු දේවල් අපිට කියන්න ඇත්ත කියන්න එපා. ඔබ තමයි උතුරු රාජ්‍ය දකුණු රාජ්‍යත් වෙන්නේ. එලියා එලිසලා ගිහලා ඇත්ත කතා කරද්දි ඇත්ත කතා කරන්න එපා කියනවා. එයා ඇත්තම කතා කරද්දී එයාව කපලා දානවා. කපලා දාලා බොරු ප්‍රොපර්ටිලාව ගේනවා. බොරු ප්‍රොපර්ටිලා ආපු ගමන් කාටද කඩ යන්නේ? ආණ්ඩුවට කඩ යනවා. වර්තමානයේ නෙමෙයිනේ. බොරු ප්‍රොපර්ටිලා ආපු ගමන් කියනවා මේ රාජ්‍ය පෙරලෙන්නේ නැහැ. අපේ රජතුමා සුපිරි දෙවියන් වහන්සේගේ බලවත් පුද්ගලයා මේ රාජ්‍යයේ ජීවිතේවත් ඇති කරන්න බෑ කියලා උන් දෙනකොට එමය දෙන්නේ. බොරු අලන්නේ එමනේ. හැබැයි කාට ප්‍රොපොසියක් දීලා යනවා. එක්කෙකුට කියපන් සභාවේ ඉන්න 50ටම ප්‍රොපොසි දීලා යනවා. මට පාස්ටර් මෙහෙම කිව්වා. මට පාස්ටර් මෙහෙම කිව්වා. අප්පා. බයිබලයේ කියලා තියනවද කියලා බැලුවද? නෑ. මිනිස්සු පූ දේවල් බොරු දේවල් වලට හරියට ආදරය කරන තත්ත්වයට සබාවපත් වෙලා. ඊශ්‍රායල් පත් වෙලා ඒක. ස්වාමීන් වහන්සේ කියනවා උන් බොරුවට තමයි ආස වෙලා ඉන්නලු. නුඹලා මාර්ගයෙන් පහවි. මාවතෙන් අහක්ව ඵලයල්ලා. ඊශ්‍රායල්ගේ ශුද්ධ තනන් වහන්සේ අප ඉදිරියෙන් පහ කර බලලා කියාද කියති. කොහොමද කියන්නේ?
හරි සේවකයාට හරි පණිවිඩයට මේ මාවත උඹලා එන්න එපා. මේ පළාතටවත් උඹලා එන්න එපා මේ පළාතට. අපි ගන්නේ නැහැ. සමහර සභාවලට කියනවා. මේ සභාවට එන්න එපා කියලා. මං කිව්වේ සමාව දීපම් බං කියලා කිව්වේ. කොහොමද මං කිව්වේ? සමහර සේවකයන්ට කිව්වේ සමාව දීපම් පාස්ටර් කියලා. එන්න එපා මේ සභාවට. කොහොමද? හොඳයිද? අරිදේ කියන එකට එන්න එපාලු මේ මාවතේ. ඒ ට්‍රැක් එකට එන්න එපාලු. ඒ සභාවට දේශනා කරන්න එන්න එපාලු. මාර තත්ත්වයක්. මොනවද ආයෙත් මට කියවන්න? නුඹලා මාර්ගයෙන් පහවි. මේ මාර්ගයෙන් එන්න එපා. සත්‍ය මාර්ගයෙන් එන්න එපා. අසත්‍ය මාර්ගයෙන් නුඹලා ඵලයල්ලා. මාවතින් අනේ සත්‍ය මාර්ගයේ ඉන්න එපා. උඹලා අපි කැමති බොරු මාර්ගයට. මාවතින් අහක්ව ඵලයල්ලා. ආක්ව ඵලයල්ලා. ඊශ්‍රායලගේ ශුද්ධ තනන් වහන්සේ අප ඉදිරියෙන් පහ කරපල්ලා. ඊශ්‍රායලයේ ශුද්ධ තනන් වහන්සේ අප ඉදිරියෙන් පහ කරපල්ලා. දෙවියන් වහන්සේම අපිට ඕනේ නැහැ. දැන් සභාව යන්නේ කොහමද? ඔක්කොම අපේ බුද්ධියක අපිට කරගන්න පුළුවන්. අපිට පුළුවන් බොරු ආස්කම් ටික කරගන්නත් පුළුවන්. බොරුවට අනාගතවා කියලා මිනිස්සු රවට්ට ගන්නත් පුළුවන්. සෙනගව රඳව ගන්නත් පුළුවන්. අපිට මේක ලස්සනට කරගන්න මිනිස්සුගේ ගන්න පුළුවන් දෙන්න පුළුවන්. අපිට ඔක්කොම පුළුවන්. අපිට දැන් සල්ලිත් තියෙනවා. ඔක්කොම තියෙනවා. දැන් යාඥා කරයිද පූජකයා? නායකයා? ඇදහිල්ල කියන එක දන්නවද? ඔව් කැමැතිම නැල්ලෝ. ඊශ්‍රායලයේ ශුද්ධ හොඳට මතක තියාගන්න. ඊශ්‍රායලයේ ශුද්ධ තනන් වහන්සේ අයින් කරන්න. සත්‍ය අයින් කරන්න අපි අසත්‍ය තුල යනවා. විවස්ථාව අයින් කරන්න අපිට සාහනය ඇති අපිට මේක ඇති කියාගෙන යන මිනිස්සු ඉන්නවා. මොන වගේ අසරණ භාවයකට කිතුනුවාපත් වෙලාද කියලා කිව්වොත් දෙවියන් වහන්සේ මේපා කියන தත්ත්වයටපත් වෙලා. ඊශ්‍රායල් වගේ ජාතියක් මේ ප්‍රකාශනය කරන්න පුළුවන්ද? ඔවුන්ගේ වැටීම කොයිතරම් බරපතල වැටිල්ලක්ද? හේතුව මිස්රයේ විශ්වාසය තබාගෙන යෑම තමයි ඒකේ ආරම්භය. අන්‍ය ජාතින්ව විශ්වාස කරගෙන යන එක. අන්‍ය ක්‍රමවේදවල අනුගමනය කිරීම සභාවට එක එක දේවල් එකතු කරගත් එක ඒවා වැඩි වෙලා දැන් මොනවද කියන්නේ සත්‍ය දැනගෙන ඉන්නවා මම ආන්නේ කතෝලික සභාවේ දන්නේ නැද්ද මේ නත්තල නැහැ කියලා නත්තල් 100 කෙනෙක් නැහැ නත්තල් ගහ දන්නවා පාදලම කියනවානේ හැබැයි දෙවියන් වහන්සේ නැතත් කවන්නේ අපිට නත්තල් ගහ වුණි පාස්ටර් දෙවියන් වහන්සේ නැතත් කවන්නේ අනේ අපිට නත්තල් 100 යනවා අපේ ළමයින්ට ඕනෙමයි ඔය තත්ත්වෙටපත් වෙලාද දෙවියන් වහන්සේ අපිට ඕනේ නැහැ සත්‍ය අපිට ඕනේ නැහැ වචනේ අපිට ඕනේ නැහැ අපිට පූ දේවල් දැන් ඇති ක්‍රිස්තියානි ලෝකයක තමයි කියන්නේ සමස්ත 99%ක සභාවන් අද ওই තත්ත්වේ කතෝලික සභාව විතරක් නෙවෙයි 99% දන්නවා සත්‍ය නමුත් කියනවා ඊශ්‍රායලයෙන් ශුද්ධ තනන් වහන්සේ අයින් කරපන් සැබෑවට ඉඩක් නැහැ සත්‍යතාවයට ඉඩක් නැහැ වචනෙට ඉඩක් නැහැ මොන තරම් පූ දේවල් වලට ආදරය කරනවද මිනිස්සු මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අපිට දෙවියන් වහන්සේ කියන්නේ මිස්රයේ සෙවණැල්ල දිහා බලන්නවත් එපා මිස්රයේ ශක්තිය ගැන බලන්නත් එපා ඒවා සංවික්‍රම පූ ඒවා ලෝකේ ක්‍රමවේදවල ඔක්කොම අපිව රවට්ටගෙන අපිව මරාගෙන කන ලෝකයක් මේක තියෙන්නේ ඒ ලෝකේ අපිට ප්‍රේම කරයි කියලා හිතන්න එපා ඒ ලෝකේ අපිට හිත දෙයි කියලා හිතන්න එපා අමුතුම ලෝකයක් මේ ලෝකෙ තුල අපි ගමන් කරද්දී කොච්චර දෙවියන් වහන්සේගේ ආත්මෙත් එක්ක බැඳිලා අපි ගිවිසුම් කරගන්න ඕනේද ආත්මෙත් එක්ක විමසලා අපි දේවල් කරන්න ඕනේද කියලා කල්පනා කරලා බලන්න හැම දේ තුළම වංචාව ප්‍රෝඩාව බොරුව වැඩි ඊශ්‍රායලයේ ශුද්ධ තනන් වහන්සේව අයින් කරපල්ලා කියලා රට දීපු දෙවියන් වහන්සේට ජාතියක් හැටියට මෙතරම් දියුණු කරපු දෙවියන් වහන්සේට මෙතරම් ආබ්‍රාහම්ගේ පරම්පරාව ඉස්සරහට ගෙනාපු දෙවියන් වහන්සේව දැන් මොනවද කියන්නේ එයාව අයින් කරපන් අපිට යන්න පුළුවන් නේ අපිට රජවරු ඉන්නවා ආණ්ඩුකාරයෝ ඉන්නවා නායකයෝ ඉන්නවා පූජකයෝ ඉන්නවා අපි කතා කරන අපි බලාපොරොත්තු වෙන පූජක සෙට් එකේ ඉන්නවා අනාගතවත්වෝ ඉන්නවා අපිට බොරු කියන අපි සැමති ආදරේ කතා කරන සේවකයෝ කී දෙනෙක් ඉන්නවද හරි ලස්සනයි හිමීට කතා කරන මු르දුව සුමුදුව ආදරෙන් කතා කරන කීයක් ඉන්නවද සෙට් අපි ඒවලට කැමතියි ඔයගොල්ලන් ඕනේ නෑ අපිට සත්‍ය එළියට දාලා අසත්‍ය තුල රජ වෙන්න හදන සභාවද ඔවුන්ට දුක් වේ දෙවෙනස මොනවද කියන්නේ දුක් වේ බලට සොරි පුතෝ ඒක තමයි කියන්නේ ස්වාමීන් වහන්සේ දුක් වේ සෑම මිනිසෙකුටම දෙවියන් වහන්සේගේ සෙවණැල්ල සුළු කරලා දෙවියන් වහන්සේ සත්‍යයි ඒ සත්‍ය දෙවියන් වහන්සේගේ වචනේ එපා කියලා බොරු අනාගත වාක්‍ය පස්සේ යන අයට පුහු දේවල් පස්සේ යන අයට නිෂ්ඵල දේවල් පස්සේ යන අයට දුක් වේ ඊට පස්සේ නතර කරමින් තැන කියවන්න ඒ මාව එළියට දාන්න දදන්නේ නැවතත් මම ඔයාලට කියනවා නුඹලා මේ වචන සුළු කර බලහත්කාරකම සහ වංකකම කෙරෙහි විශ්වාස කොට උඹලා මේ වචන සුළු කරලා වංකකමනේ වංකකම ගැන විශ්වාස කරන්නේ දැන් වංකකම අවංක නැහැ ඒ කෙරෙහි පිහිටා සිටින බෑ ඒ අවංක වෙන්න ඕන තැන වංකකමේ පිහිටලා බොරුව තුල පිහිටවලා හිටගෙන දැන් මොනවද කියන්නේ මේ අපරාධය විත්‍ය
ශක්තියක පිපිරීම වැටෙන්න තිබෙන කැඩුමක් මෙන් නුඹලාට වන්නේ. මේ තීරණ, මේ ගමන, මේ විශ්වාසය, මේ යන ඔබගේ ඇදහිල්ල ගමන කියන්නේ දෙවියන් වහන්සේ නොවන ක්‍රමවේදවල වල ගිහිලා ඒක උස්සූ බිත්තියක් වගේලු. ඒ උස්සූ බිත්තියේ මහා පිපිරීමක් තියනවලු. බිඳිලා, පැලිලා, තැලිලා, කැඩිලා තියෙන බිත්ති මේවා. හැබැයි මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මේගොල්ලන් හිතනවා අපි දැන් උස්සූ බිත්තියකට ඇවිල්ලා තියෙන්නේ. අපි මහා පර්වතයක් හදලා තියෙන්නේ. අපි තමයි ලංකාවේ ලොකුම සභාව හදලා තියෙන්නේ. අපි තමයි හොඳම choir එක හදලා තියෙන්නේ. අපේ තමයි සංගීතයේ ලංකාවේ ඉන්න එක ගායකයෝ අපේ සභාවට එනවා. ගායිකාවන් එනවා අපේ සභාවට. අම්මෝ පාස්ටර්ට හරි ආඩම්බරයි ගායිකාවන් එනකොට, ගායකයෝ එනකොට, නලු නිලි එනකොට. හැබැයි දෙවියන්සේගේ වචනේ ආවොත් උඹලා එන්න එපා. බෝ විවස්ථාවක එන්න එපා, බයිබල් කාරයෝ එන්න එපා. අපිට දැන් ගායකයෝ එනවා, නලු නිලියෝ එනවා. අම්මෝ රාෂ්ට්‍රල දැන් කටියට ෆොටෝ අල්ලනවා නලු නිලියොත් එක්ක. සෙල්ෆි අල්ලනවා. ෂෝක් නේද? මුන් කාත් එකද අල්ලලා තියෙන සෙල්ෆි? විදිච්ච පවුරත් එක්ක තමයි සෙල්ෆි අල්ලලා තියෙන්නේ. ටික කාලෙකින් බිත්තිය පැලිලා වැටෙනකම් මූදාන්නේ නැහැ. මොන වගේ තත්ත්වයක්ද? මේවා තමයි මේගොල්ලන්ට ආඩම්බර. මේවා තමයි මේගොල්ලන්ට දැන් හොඳයි කියලා හිතන්නේ. වංකකම කොච්චරට ගිහිල්ලාද කියලා කිව්වොත් උස බිත්තියක් වගේ. ඒක මා පිපිරීම් තියෙනවා. ඒක පිපිරිලා දවසක ඒම වැටිලා යනවා. මිනිස්සුන්ගේ ජීවිතවල විනාශ වෙලා යනවා. ඊශ්‍රායල් මාව දාලා උඹලා මේ බොරුව, වංචාව, ප්‍රෝඩාව උඹලාගේ ඒ ඇදහිලි ක්‍රමවේදවල මහා බිත්තියක් වගේලු. ඒකේ මහා පිපිරීම් තියෙනවා. ඒවා අනිවාර්යයෙන්ම වැටෙනවම තමයි. ඒකේ කැඩීම ඇසිල්ලකින්ම පැමිණෙන්නේ. ඒකේ කැඩිල්ල කොහමද? එක සෙනිකකින් වෙනවා. මං කිව්වේ එවනයි කියලා බස් එකක් ළඟ ගිහිල්ලා හිටගත්තා. හොඳ එවනක් වගේ තිබුණා. විනාඩියයි බස් එක ගත්තා. දැන් එවන තියනවද? මේගොල්ලන් ගියා විසරේට, මේගොල්ලන්ගේ බොරුවේ වංචාවේ දේශන පාලනේ ගොඩනගාගෙන ගියා. ඒවට ඒත් තුනා විතරයි දැන් හිතනවා අපි ශක්තිමත් කියලා. එක පාරට ඒවා නැති වෙලා යනවා. එක පාරට ඒවා ගහගෙන යනවා. පූ දේවල් ඒම තමයි. බොල් දේවල් ඒම තමයි. ඒවා සුලකට වසාගෙන යනවා. අපි දෙවියන් වහන්සේගේ සෙවණ සුළු කරලා, දෙවියන් වහන්සේගේ වචනය සුළු කරලා, දෙවියන් වහන්සේගේ අනාගත වතුරය සුළු කරලා, දෙවියන් වහන්සේගේ අවවාද පණිවිඩය ව්‍යවස්ථාව සුළු කරලා, පූ දේවල් හොඳයි, පුරුදු වචන හොඳයි, බොරු දේවල් හොඳයි, ඊශ්‍රායලයේ සුද්ධ දෙවියන් වහන්සේ අපිට එපා කියලා අපි අදාගත දෙවිවරු හොඳයි, ඒ ගමන හොඳයි කියාගෙන යයි කාලේ. ගිහිල්ලා ඒක මා උස බිත්තියක් වගේ පාපේ එතනටම ගියාන් පස්සේ ඒක ලොකු පිපිරීමක් තමයි තියෙන්නේ. ඒක උන්ට තේරෙන්නේ නැහැ. ඒක සෙනීකකින් ඒක විනාශ වෙලා යනවා. මිසරයට ගියාට මිසරේ ඇවිල්ලා අනිත් මිනිස්සු ඇවිල්ලා අල්ලගෙන යනවා එහෙම වාල්භාවෙට. කවුද ඔබගේ ශක්තිය? කවුද ඔබගේ සෙවණැල්ල? කවුද ඔබගේ ශක්තිය? ඔබගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. අපි කොහෙටද යන්නේ? අපි කොයි වගේ ගමනක්ද මේ යන්නේ? කීවෙනි පදයෙන් ඉවර කරේ? 13. තව පොඩ්ඩක් කියවන්න තරන්නත්. ලිපෙන් ගින්දර ගන්නවත් පොකුණෙන් වතුර ගන්නවත් කබලක් සම්ම නොවන ලෙස ඉතුරු නොකර පොඩි කරන කුම්භකාරයෙක්ගේ භාජනයක් විදින්නාක් මෙන් උන්වහන්සේ එක බිනිනසේ ඒ මත විශ්වාසය, ඒ මිසරේ මත විශ්වාසය, තමාගේ බුද්ධිය මත යන මේ බොරුව මත, බොරු දෙවිවරුන් මත යන විශ්වාසවල ගොඩනගා උනානේ බිත්තිය පැලිලා ගියාම කොයි වගේද? ලිපෙන් ගින්දර ටිකක් ගන්නවත් භාජනයක් නැති තරමට කුඩේ කුඩු. කලගෙඩියෙන් වතුර ටිකක් ගන්නවත් කෑල්ලක් ඉතුරු වෙන්නේ. ඒ තරම් දූවිලි බවට පත් වෙනවලු. ඊශ්‍රායල් කියන රාජ්‍ය කුඩේ කුඩු. මා බලවතා මෙන්න සුන්. දෙවියන් වහන්සේ දෙන අනතුර. ඒයි මේවා මත ගියොත් පුතේ ඔබේ කෑල්ලක්වත් හොයාගන්න වෙන්නේ නැහැ. ඊශ්‍රායල් කියන ජාතිය එකෙක් දෙන්නෙක් ඉදී. ඔබලා මම පොරොන්දු ඉෂ්ට කරන්න දිනවනේ. අනිත් ඔක්කොම නැති වෙලා යනවලු. අපි කිව්වේ මෙතෙක් කොහමද? අපිව බලාගනි, අපිට හොඳ දේවල් කරන්නේ. ඌ අපිට තමයි ගොල්ලන් බේත් එවන්නේ. අපිට තමයි නොමිලේ දුන්නේ. අපි දන්නේ නැතුව අපේ රටේ ආර්ථිකයම නැත්තරම නැති වෙලා ගිහිල්ලා. දැන් අපි කියන්නේ ඒකටත් අපි මොනවද කරන්නේ? ඒගොල්ලන්ගේම ණය ගන්නවා. ෂෝක්ද? අපේ ණයකාරය කරේ උම්මයි. උන්ගේම ආයෙ ණය ගන්නවා. මොන වගේ තත්ත්වයක්ද? අපි අසරණ වුණා කියන්නේ අසරණ වුණා තමයි. ආයෙ ජීවිතේටවත් නැගිටින්න බැරි තැනට වැටෙනවා. ඊශ්‍රායල් කියන ජාතිය කොහෙද? ඒ පිපිරීම කොයි වගේද කියලා කිව්වොත් කෑල්ලක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පිපිරීමක් වුණාම තියෙනවනේ ගල්. දැන් ඔය භූමිකම්ප ආවන යුද්ධෙට එම තියෙනවනේ බිත්ති කැඩිච්ච බිත්තියම තියෙනවනේ. මේ ගැහිලා කොයි වගේද? කුඩේ කුඩු. වතුර ටිකක් අදිස්සියට ගන්නවත් මේකේ භාජනයක් නැහැ. ඒකත් කුඩු වෙලා. ලිපේ තියෙන ගිනි පැල්ලේ මේ ලිපේ තියෙන මේ ගින්දර ටිකක් ගන්න භාජනයකත් ඒක ගන්නවත් භාජනයක් නැහැ. කුඩේ කුඩු. ඒ කියන්නේ මිසරේ ඇදහිල්ල, මිසරේ කෙරේ විශ්වාසය, මිසරේ සෙවණැල්ල සොයාගෙන යන ඕනෙම කිතුණුවකට, ඕනෙම ඊශ්‍රායල් ජාතියකට අඩුම ගන්න ඉතුරු වෙන්නේ කිසිම දෙයක් නැහැ.
ඒක නිෂ්ඵලයි. උඹලාට දුක් වේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඕක තමයි. කාරු මතද අපි යන්නේ. අපේ ਸਰව පරාක්‍රම දෙවියන් වහන්සේ කියන්නේ මහා පර්වතයක්, මහා බලකොටුවක්, මහා ශක්තියක්. ඒ ශක්තිය අතරලද මේ නිෂ්ඵල දේවල් පස්සේ යන්නේ. මේක සාමාන්‍ය නිකන් මේ මිසරය කියන්නේ මිරිඟුවක්. මිසරය කියන්නේ මිරිඟුවක් පස්සේ යනවා වගේ වැඩක්. ඒකේ පර්වතයක් නැහැ. ඒකේ බලකොටුවක් නැහැ. ඒකේ රැකවරණයක් නැහැ. ඒකේ සාමයක් නැහැ. ඒකේ සුවයක් නැහැ. හරියට වැක්සින් එක වගේ. අපේ උන්ට තමයි එකෙක් දෙන්නෙකුට වැක්සින් ගහලා හොඳයි කියලා කියන්නේ. මුළු ලෝකෙම කියන වැක්සින් එක ගහලා මොනවද කියන්නේ? දැන් මට කනේ අමාරු, හතේ අමාරු, පපුවේ අමාරු, කකුලේ අමාරු, දැන් ඇතිය. ලෝකෙම කියනවා. අපේ උන් එකෙක් දෙන්නෙක් කියනවා මේක ගහපු ගමන් දන්නවද? මට දැන් හොඳයි මේ ලෙඩේ. ඒ කියන්නේ මම වැක්සින් එක ගහගත්තේ වැරද්ද වහන්න මේක හොඳයි කියනවා. මේ එකෙක් දෙන්නෙක් විතරයි මම ওই කතන්දරය ඇහුවේ. සමස්ත ලෝකයා කියන්නේ මේක අසාර්ථකයි කියලා. මොන වගේ තත්ත්වයක්ද? ඒත් මුන් කියන්නේ නෑ නෑ ඒක හොඳයි. දැන් මට ඇතියේ නෑ. මේ අයියෝ කුඩු ගණ්ඩ දෙයක් නෑ මේකේ කිසිම ප්‍රයෝජනයක් නෑ බලපු ගමන්. ලෝකෙම හොයාගත්තා කියලා කිව්වට දැන් ලෝකේ නඩු දාලා තියෙන්නේ මේවා වලට. මේ වගේ නිෂ්ඵල දෙයක් ලෝකෙට අඳුන්වා දීපේ නඩු දාලා සල්ලි ඉල්ලනවා. ඒකේ අතරේ අපේ උන් කියනෝනේ අප්පා නෑ ඒක හොඳයි අපි ගහගත්ත නිසා තමයි අපිට බං අර ලෙඩේ නෑනේ දැන්. ඒ ලෙඩේ නැති උනේ දෙවියන්සේ කරුණාවෙන්. මෝ කියන්නේ උනාට නෑ මට ගහගත්තම තමයි ඒ ලෙඩේ. අයියෝ කොයි වගේ තත්ත්වයක්ද? සමහරුන් ගහගත්තම කියන මට මොකොත් නෑ. ඒ දෙවියන්සේ කරුණාව. කල්පනා කරලා බලන්න මිස්සරේ සෙවණැල්ල හොඳයි හොඳාගෙන ගිහිල්ලා අන්තිමට ලොකු බිත්තියක් බවට පාපේ උඩඟුකම ඔක්කොම ඇවිල්ලා අන්තිමට වැටිලා කොහමද? කෑල්ලක් ලිපෙන් ගින්දර ටිකක් ගන්න වාජනයක් නැහැ, කලගිඩිය වතුර ටිකක් ගන්න තැනක් නැහැ. ඔක්කොම කුඩු අනාතයි. දෙවියන් වහන්සේගේ ශක්තිය සුළු කරලා, දෙවියන් වහන්සේගේ සෙවණැල්ල දාලා, දෙවියන් වහන්සේගේ බයිබලේ දාලා, වචනේ දාලා, විවස්ථාව දාලා මේ කිතුණු ලෝකේ කොච්චර ඉස්සරහට ගියා. භයානක වැටිලක් තමයි ඉස්සරහින් තියෙන්නේ. ඒක මෙගා චර්ච් වෙන්න පුළුවන්, මොඩර්න් චර්ච් වෙන්න පුළුවන්, බිග් චර්ච් වෙන්න පුළුවන්. හැබැයි හැම එකක්ම අවසානයේදී වැටෙනවා තමයි. ලෝකේ ලංකාවට වඩා ලොකු සභාවන් තිබුණු රටවල් තියෙනවා. ඒවා අද නැත්තට නෑ. ඒ සභාවන් නැති වෙලා අද අන්‍යාගමික එංගලන්තේ, ඇමරිකාවේ සභාවන් තිබුණු තැන් වල අන්‍යාගමික ස්ථානවල දැන් අදනවා. ඒ තරම් ඒවා සුඩේ කුඩු. දෙවියන් වහන්සේගේ සෙවණැල්ල විශ්වාස කරන්නේ නැතුව මිනිස්යාගේ ශක්තිය, මිනිස්යාගේ මුදල, නිලය, බලය, දේශපාලනය විශ්වාස කරගෙන හැම කාරණාවක් තුළ අවසානයේ කැලලක්වත් හොයාගන්න විදියක් නැහැ. ඇඩ්‍රස් නැත. ඊට පස්සේ මක්නිසාද ඊශ්වරගේ සුදු තනන් වහන්සේ වන ස්වාමීන් දෙවියන් වහන්සේ කියනසේ හැරි නිශ්චලව සිටීම කරුණකොටගෙන නුඹලා ගැලවෙන්න හුන. නිශ්චල වෙන්න. මෙතනදීවත් නිශ්චල වෙන්න. හැරෙන්න. වෙනස් වෙන්න. මගේ සෙවණැල්ල විශ්වාස කරන්න. මගේ ශක්තිය විශ්වාස කරන්න. මගේ රටේ ඉන්න. මගේ වචනෙත් එක්ක ඉන්න. මගේ ලියවිල්ලත් එක්ක ඉන්න. මගේ ආත්මෙත් එක්ක ඉන්න. දැන්වත් නොකැලඹී විශ්වාස කිරීමෙන් නුඹලාට බලය ලැබෙන්නේ යයි කීසේක. ඒකෙන් තුල තමයි බලය ලැබෙන්නේ. මාව විශ්වාස කිරීමෙන්, මට හැරීමෙන්, මගේ වචනෙට හැරීමෙන්, මා තුල මගේ ආත්මෙත් එක්ක බැඳීමෙන් තමයි උඹලට ශක්තිය හම්බෙන්නේ. සැබෑ වූ ශක්තිය, සැබෑ වූ සුවය, සැබෑ වූ මිදීම, සැබෑ වූ ජයග්‍රහණය මා තුල විතරයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ කියවෙන්නේ කියවද? 15. තව පොඩ්ඩක් කියවන්න. නමුත් නුඹලා අකමැති වී කතා කොට එසේ නොව අපි අසුන් පිට නැගී පලා යන්නෙමුයයි කී. කොහොම කට්ටියද මෙච්චර දේවල් කියද්දි තව මොනවද කියන්නේ? අපි අසුන් පිට යන්නේ අරද? අපේ රතවල් කැඩෙන්නේ නැහැ මල්ලි. මේ ලීසින් එක බලවත් ලීසින් එක කැඩුණොත් තව වාහනයක් දෙනවා. කොහොමද? අස්සය පිට අපි යන්නේ. අපිව වට්ටන්න හම්බෙන්නේ නැහැ විශ්සුද? දැන් මේක අස්සය උඩ නගලා යන්නේ. දැන් යන්නේ අලුත්ම වාහන රැල්ලනේ. ඒව අරගෙන දැන් යන්නේ. දැන් මේව හොඳයි. දන්නේ නැහැ අවුරුද්දක් දෙකක් ගියාම මේවා පාර්ට්ස් තියනවාද බඩු තියනවාද මොකක්ද කියලා දන්නේ නැහැ. අපි කියන්නේ මේවා නම් වැටෙන්නේ නැහැ මල්ලි. මේවා මාර ශක්තිමත්. ස්වාමීන් වහන්සේ කියලා යන්න එපා බං ඔයත් බාහන ගන්න එපා කියන එක නෙමෙයි කියන්නේ ඈ. මේ කියන්නේ ස්වාමීන් වහන්සේ සමහර දේවල් දෙවියන් වහන්සේව අවිශ්වාස කළා මේවා ශක්තිමත්ලු. මේගොල්ලෝ කියන එච්චර කියද්දි හැරිලා නතර වෙලා නිශ්චල වෙන්න කියලා කියනවා. ඒත් ඔහු මොනවද කියන්නේ? විසුද වසන්ත ඔහොම ජීවත් වෙන්න පුළුවන්ද? එනවා මේ පැත්තට. එනවා මේ ෆෙලෝෂිප් එකට එනවා. මේකත් එක්ක යමු අපි. ඒයි යන්න එපා වැස්සකටවත් ෆෙලෝෂිප් එකකට. වැස්සකටවත් ඔයාලට සාන හොයාගෙන යන්න එපා. මොකද අපිව දන්නේ නැතුව අපිව විකුණන් කඩෙව් උන්. යන්න එපා ඔයාලට. හරි අමුතු දේවල්.
ස්වාමීන් වහන්සේ කියනවා උඹ මොනවද නැගලා ඉන්නේ? අස්සයා පිට. අස්සයා මොනවද? අස්සයාගේ නම රෙවරන්ඩ්. අස්සයාගේ නම ආචාර්ය. අස්සයාගේ නම මාචාර්ය. අස්සයාගේ නම ප්‍රොපර්ට්. දැන් මේවල නැග්ගම මිනිස්සුන්ට ඒවෙන්නේ පේන්නේ. නිකන් ප්‍රොපර්ට් අපි ස්වර්ගයට අරන් යනවා කියලා හිතාගෙන. යයි ප්‍රොපර්ට් එකයි දන්නෙත් නැහැ. ඔයාලට තේරෙනවද? මාර වැඩක්. ස්වාමීන් වහන්සේ කියන මුන් නැගලා කියලා අපි දැන් ඉන්නේ මෙගා චර්ච් එකේ. හරිද? යන්නකෝ බලන්න. එබැවින් නුඹලා පලා යනවා නැත. උඹලා පලා යනවා බං. අනිවාර්යෙන් උඹලාට ඉතින් කරන්න දෙයක් නැහැ. උඹලා මේ විදියටම තමයි යන්න හදන්නේ. අපි සීඝ්‍ර සතුන් පිට නැගී යන්නේ මොයයි නුඹලා කීවා. මේවල මොනවද කියන්නේ? අපි දැන් හයිබ්‍රිඩ් එකක් ඇවිල්ලා තියෙනවා 250ට යන වේගයක්. ඒක මාර ස්පීඩ් එකේ යනවා අම්මා. ඒක යනවලු. මුන් මේවයි කියන්නේ. යන්න එපා කියන්නේ මුන් කියනවා. නෑ දැන් ඉන්න අස්සයා හොදයි. දැන් යන ෆෙලෝෂිප් එක හොදයි. මේක හොතටම ගෙවනවා මේකේ. මේක යනවා ස්පීඩ් යනවලු. ස්පීඩ් වාහන වල යන්න හදනවා මුන්. ඒ කියන්නේ පාපයට දෙවියන් වහන්සේක දාලා යන්න මුන් හොයාගත්ත ක්‍රමවේදවල් අනන්තයි අප්‍රමාණයි. මුන්ව ගණ්ඩම විදියක් නෑ. එබැවින් නුඹලා ලුහු බැඳෙන්නෝ සීඝ්‍ර වන්නෝ. උඹලා කොච්චර ස්පීඩ් එකකට යනවද? 250ට වේගින් යනවද? උඹලා පන්නන් එනවා. ඒ කියන්නේ පර්සියාව, බබිලෝනිය, රෝමය ඒ ඔක්කොම කොහමද එන්නේ ඊට කලින්? උඹලා 250ට යනකොට උන් 350ට එනවා. උඹලා හොයාගත්තේ මේකෙන් ගිහලා බේරෙන්න පුළුවන් කියලානේ. උඹලා පන්නගෙන ඉන්නේ කාබාගේ ඉන්නේ ඔයිට වැඩ නෙමෙයි. ඊට වඩා වේගෙන් උන් එනවා. අපිව නැති කරන්නේ ඒක තමයි කිව්වේ. ණය දෙනකොට උන් දුන්නේ කොහමද? Immediate sir, please take your seat. එහෙමයි හරි ලස්සනට කතා කරේ. දැන් මල්ලි ණය ගන්න යනකොට උන් කොහමද? සැර ටික ටික දවසින් දවස සැර වැඩි වෙනවා. ටෝක දානවා. මොකද එනවද නැද්ද? වාහනේ උස්සනවා. මාර පාට් ටිකක් නේ දාන්නේ අප්පා. උන් එනවා අපිට වේගෙන්. දැන් අපේ වාහනේ තියෙන තැනවත් අපි දන්නේ නැහැ උන් දන්නවා. කවුද වාහනේ අරන් යන්නේ? කොහෙද තියෙන්නේ කියලා ඔක්කොම දැන් තොරතුරු දන්නවා. අපිට උස්මක් ගන්න පුළුවන්ද? අපිට වඩා වේගෙන් උන් ගමන් කරනවා. අපි තමයි ගිහිල්ලා නන්දමලගේ අංගලා එන්නේ. නන්දමගේ ෆෝන් එක හොයා ගන්නවා උන්. වාහනේ තියෙන්නේ අරේ කියන එක. මාර තත්ත්වයක් මේක. කොහෙටද යන්නේ? කල්පනා කරලා බලන්න අපිට වඩා උන් ස්පීඩ් එකකට එනවලු. ස්වාමීන් වහන්සේ එහෙම කියලා බේරන්න හදනවා. ඔබ දන්නවද? රට ණය වුණා. රට ණය වෙලා නැත්තක නැති වුණා. බැරිම තැන ආව ලෝක බැංකුවේ ණයක්. ලෝක බැංකුවේ ණයක් කිල්ලුවා. ලෝක බැංකුවෙන් ගා ණය දෙන්නේ නැහැ කියලා. රට මොනවද කරේ? තනියෙන් ඒ ක්‍රමවේදවල ඔක්කොම අතරලා නැගිටින්න පටන් ගත්තා. නැගිටලා අද වෙනකොට ඒ රට කොයි වගේද කිව්වොත් රටේ සියලු දෙනාට කරන්ට් වතුර නොමිලේ දෙන්නේ. ලෝකේ කවුදානේ නොමිලේ දෙන්නේ කරන්ට් වතුර? ඒ රට ලෝක බැංකුවේ ණය දෙන්න බෑ කියලා කිව්වා. ඒගොල්ලන් නැගිට්ටා. අද මුළු රටටම කරන්ට් වතුර නොමිලේ දෙන්නේ. කල්පනා කරලා කරන්ට් වතුර වලටනේ ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. කරන්ට් වතුර ඒ රටේ නොමිලේ දෙන්නේ. අමුදාවේ හිටපු නායකයෙක් කරේ මොකක් හරි රටේ මට නම මතක නැහැ. රයිට්? ඒක තමයි සත්‍ය. මම මේ කියන්නේ මේ යන රැල්ලට අපි ගියොත් එහෙම අපිට නැගිටින්න හම්බෙන්නේ නැහැ. මේ යන රැල්ලට ගියොත් එහෙම අපිව අනතුරුයි. අපිට සමහර දේවල් අනතුරුයි තමයි තියෙන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ ක්‍රමවේදය විශ්වාස කරගෙන ඒ ණය ක්‍රමවේදවල වලට යන්නේ නැතුව දෙවියන් වහන්සේ කෙරේ යැපෙන මනුෂ්‍යයාගේ ශක්තිය මහාර ශක්තියක් ඒක. දෙවියන් වහන්සේ අපි නැගිටවන්න හදන්නේ ඒකයි. ඒ නිසා රත හොඳයි, ඒක හොඳයි, මේක හොඳයි කියාගෙන යනවා මිනිස්සු වේගෙන්. හැබැයි ස්වාමීන් වහන්සේ කියනවා ඊට වඩා වේගෙන් උඹලා වල්ලන්නේ උන් එනවා ඔබ. ඊට වඩා උඹලා දන්නේ නැතුව උඹලා ගෙදරට ඇවිල්ලා වාහනේ අරන් යනවා. උඹලා දන්නේ නැතුව උඹලා ගෙදර තියෙන ටීවී එක අරන් යනවා. ඒක තමයි මාර සිස්ටම් එක. උඹලට වඩා ඒක වේගවත්. හැබැයි අපේ කට්ටිය කියන්නේ නෑ දැන් අපේ වටේට CC කැමරා දාගත්තා අපි. අපිව දැන් අල්ලන්නවත් බෑ කියලා කියනවා. ඒකට ඔරා කොහොමද දෙන්නේ? එල්මට් එකක් දාගාපම ආවේ. උඹ කොච්චර දේවල් හොයාගත්තත් බා ඊට වඩා අනිත් එක ඒ දේවල් හොයා ගන්නවා. ඒ නිසා කරුණා කරලා මගේ ශක්තිය සුළු කරන්න එපා. මගේ ශක්තිය මගේ සෙවණැල්ල සුළු කරන්න එපා. ඒකේ මත රැඳෙන්න, ඒකේ තුල නියඬ වෙන්න, නිශ්චල වෙන්න, හැරෙන්න. මම ඔයාලට ශක්තිය දෙන්න රටක් හැටියට, ජාතියක් හැටියට, සභාවක් හැටියට, පවුලක් හැටියට නැගිටින්න මම ඔයාලට උපකාර කරන්න. හැබැයි වා ඒ විදියට ගියොත් ගියාම තමයි පොඩ්ඩක් කියවන්න. නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද මෙලක් පිට පොඩි ගහක් මෙන්ද ඉතිරි වෙන තුරු 1000ක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා 5 දෙනෙකුගේ තර්ජනයටද පලා යනවා ඇත. ගියේ අරේ සෙවණැල්ල තියනවා කියලා ගිහිල්ලා බලපුවා ඒක මිරිගුවා. යන්න විසරේ නෑ. යන්න ආරක්ෂාව දෙන මිනිස්සු නෑ. අපිට කතා කරපු මිනිස්සු නෑ. අපිට අතවඬපු මිනිස්සු නෑ. බලපුවා ඒක මිරිගුවා. ගිහිල්ලා අන්තිමට ඉතුරු වෙන්නේ කොයි වගේද? කොඩියක්.
පොඩියක් පේන්නේ ඉස්පෙලානේ තියෙන කොඩිය විතරයි පේන්නේ. කොඩිය විතරයි පේන්නේ. කොඩිය විතරයි පේන්නේ. කවුරුත් නැහැ. උඹලා එච්චරට එම්ටි වෙනවා. ඊට පස්සේ කොඩි ගහ විතරයි පේන්නේ. මොකුත් නැහැ. ඔක්කොම නැති වෙනවා කියලා කියන්නේ. අන්තිමට එක්කෙනෙක් ඇවිල්ලා ටෝක් එකක් දැම්මොත් උඹලා 1000ක් දුවනවලු. වචනේ කියලා තියෙන්නේ. ඒන් 1000ක් ඇවිල්ලා උඹලාගේ වචනේ එක්කෙනෙකු කතා කරොත් 1000ක් දුවනවා. එහෙමනේ. දැන් අනිත් පැත්තට මගේ ශක්තිය සුළු කරලා මිසරේ සෙවණැල්ල හොඳයි කියාගෙන ගිය එකෙන් මොනවද වෙන්නේ? උඹලා අන්තිමට ගිහිලා ඉස් වෙලා තනි වෙලා පොඩි ගහක් වගේ. අන්තිමට ගහ විතරයි තියෙන්නේ. ඒකේ මොකුත් නැහැ. අන්තිමට තනි වෙනවා ඉස් වෙනවා උඹලා අසරණ වෙනවා කියන එක ස්වාමීන් වහන්සේ කියන්නේ. මාව දාලා යන ස්වභාව මගේ වචනේ දාලා මාව එපා කරලා යන හැම මිනිස්සෙගේ ජීවිතේම අවසානයේ අර කොඩි ගහක් වගේ. අවසානයේදී කොඩියේ තියෙන ගහ විතරයි පේන්නේ. මොකුත් නැහැ ඒකේ. ඒකේ කිසිම උපකාරයක් නැහැ. කවුරුත් නැහැ. තනි වෙලා ඉස් වෙලා. හැබැයි ගියේ මිශ්‍රය අපිව බලාගනි. අර ෆෙලෝෂිප් එක ආවල් කෙනා අපිව බලාගනි. නෑ. දෙවියන් වහන්සේගේ අස්තේ දාලා වචනේ දාලා එපා කියලා උඹලා පූ දේවල් හොයාගෙන බොරු අනාගත වාක්‍ය ආදරය කළා බොරු දේවයන් තියාගෙන බොරු ප්‍රොෆෙසියාගෙන ඒ මුරුදු වචන ආගෙන ගිහිලා අවසානයේදී තනි ගහක් බවට පත් වෙලා ඉස්වෙලා එම්ටි වෙලා වාට ඉන්නවලු. ඒ වෙලාවේ උගොල්ලන්ට එන් එකෙක් ඇවිල්ලා කතා කරද්දී පාට් එකක් දාද්දී උඹලා 1000ක් දුවනවා. එම් 5 දෙනෙක් කතා කරොත් උඹලගේ 10000ක් විතර දුවනවා. උඹලා පලායන එච්චර උඹලට බීතියක් ඇති වෙනවා. එච්චර උඹලට අසරණ වෙනවා. එච්චර උඹලා අබ්බඝාත වෙනවා කියන එක කියන්නේ. මගේ ස්වභාව මගේ සෙනග මාව අතහැරලා ගියොත් එච්චරම තමයි. ආයේ නැගිටීමක් නැහැ. ආයේ පිපිදීම මේක තමයි උඹලට නින්දාව. මේක තමයි ලැජ්ජාව. එකෙක් ඇවිල්ලා පාට් එකක් දාද්දී මුළු ෆිලිස්තීන හමුදාවකටම එකෙක් ඇවිල්ලා අභියෝග කරා දාවිත්. එමනේ. ඒක තමයි අපේ ජීවිත ගමන ආරම්භය. නමුත් දැන් එකෙක් කතා කරද්දි මේ දුවනලෝ ගාලා. දෙවියන් වහන්සේව අත්හැරලා දෙවියන් වහන්සේගේ වචනේ අත්හැරලා උන්වහන්සේගේ ආත්මය නැතුව අපි කරගත්ත ගිවිසුම් හැම දෙයක්ම අපේ ජීවිතේ ලකු අනතුරක්. ඒ අනතුරෙන් අපට සමහර වෙලාවට නැගිටින්නම බෑ. හරි වේදනයි, හරි අසරණයි, හරි කඳුළු. අපේ ජීවිත කාලෙම අපට සමහර උදේ පොරබදීගෙන යන්න වෙන්නේ. ඒක ඇවිල්ලා අපිට දෙවියන්සේ කියලා දීලා අපි ආන්න නැතුව කරගත්තම සමහර දේවල් භයානකයි. තන්නි වෙලා ඉස් වෙලා එක කොඩි ගහක් වගේ අන්තිමට එකෙක් ඇවිල්ලා පාට්ටයක් දාද අපෙන් 1000ක් දුවනවා. අරෙන් 5 දෙනෙක් නැගිට්ටොත් අපේ 10000ක් දුවනවා. මේ වගේ අසරණ තත්යකට අපිපත් වෙනවා. දෙවියන් වහන්සේ කියන්නේ යන්න එපා. કોઈ සෙවණැල්ලවත් විශ්වාස කරන්න එපා. ඒකේ තියෙන සම්පූර්ණ නිෂ්ඵලතාවය. ඒක පැලුණු බිත්තියක් වගේ. ඒක නිකන් කොයි වෙලේ කඩා වැටෙනවා කියන්නේ හිටපු ගමන් මේක වැටලා යනවා. වැටිලා ගියාන් පස්සේ කෑල්ලක්වත් හොයාගන්න විදියක් නැහැ. හැබැයි හිතාගෙන හිටියේ මහා බලවතා. අපි තමයි ලොකුම සභාව, ලොකුම සේවය, ලොකුම කට්ටිය කියලා හිතාන් හිටියේ. නමුත් ඒක කෑල්ලක්වත් හොයාගන්න විදියක් නැහැ. මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. අපි නැගිටිමු සභාවක් ඇටියෙද. අපි තීරණයක් ගමු අපේ ජීවිතේ අපට එන්නව හැම කුණාටුවක්ම, අපට එන හැම ප්‍රශ්නයක්ම, අභියෝගයක්, අපට එන්නව පීඩාවන්, අපට එන්නව රෝගී තත්ත්වයන්, අපට එන්නව ආර්ථික අර්බුද, අපට එන්නව පෞල් තුල එනව ප්‍රශ්න, අපට එන්නව වටපිටාවෙන් එන පීඩාවන්, මේ හැම දෙයක් තුල දෙවියන් වහන්සේගේ සෙවණැල්ලම විශ්වාස කරමු. දෙවියන් වහන්සේගේ වචනේ තමයි ඔබට තියෙන සෙවණැල්ල. දෙවියන් වහන්සේගේ වචනේ අනාගත වාක්‍ය, දෙවියන් වහන්සේගේ දර්ශන තමයි ඔබට තියෙන ආවරණය. ඒ අවවාද විවස්ථාව තමයි අපේ ජීවිතේ ගොඩනගන්නේ. ඒක තමයි අපේ ශක්තිය. ඒ ශක්තිය අපි එපා කරලා මුරුදු වචන හොයාගෙන එක බොරු ප්‍රොෆෙසි ආගෙන පූ දේවල් පස්සේ ගිහිලා නිකන් ගහක් ළඟට ගිහිලා මිනිස්සෙක් මොරගසනවා වගේ තත්වයකට අද කිතුනුවාපත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනේ දාලා ගිහිලා මොරගැසිලි නිකන් ගහකට ගලකට කතා කරනවට සමානයි. ඒ නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා උඹලාට දුක් වේ කියන එකයි ස්වාමීන් වහන්සේ කියන්නේ. ස්වාමීන් වහන්සේ අපට කියන්නේ නැවත ඔබ නිශ්චල වෙන්න. ඔබ නිශ්චල වෙන්න, ඔබ හැරෙන්න, ඔබ වෙනස් වෙන්න, පසුතැවිලි වෙන්න. ඔබ මම නැවත බලවත් ජාතියක් කරන්න. නැවත ඔබ මම නැගිටවන්නම් කියන කාරණාව තමයි කියන්නේ. අපේ ජීවිත අපි හරිලා බලමු. මේ වගේ ඊශ්‍රායල් වගේ රටක් මිසරයෙන් බැට කාලා ආපු රටක් ඇටියට නැවත මිසරයට යනවද? ණය බර වලින් වැටිලා නැගිට අපි අද නැවත ණයට යනවද? ලෝන් වලින් බැට කාගෙන යන මේ රටක් ඇටියට නැවත අපි ලෝන් වලට යනවද? මේ ලෝකයේ තියෙන එක ක්‍රමවේදවල අනුගමනය කරනවද? ස්වාමින්ගේ සබත් දවස අපට ආශිර්වාද කරන්න තිබු සබත් දවස ඒකම අපි අප්‍රසන්න වෙන විදිහට සබත් දවස ගොඩනගනවද? එක වැඩසටහන් දාගෙනද? එක කෙනාට පවරලාද? චිල්ඩ්‍රන් ඩේ, ෆාදර්ස් ඩේ, ලවර්ස් ඩේ, මදර්ස් ඩේ කියලා අපි සබත්
මොකක්ද දවස වෙන් කරලාද? අසරණයි. මේ අසරණ තත්ත්වෙන් නැගිටවන්න විදියක් නැහැ. අපි නිශ්චල වෙලා අපි හැරිලා අපි යාඥා කරොත් සභාවක් ඇටියට උන්වහන්සේ නැවත නැගිටවන්න ලේසි. උන්වහන්සේ අපිව තනි කරන්න නොවේ තිබ්බේ. ලෝකෙටම බලවතා කරන්න උන්වහන්සේ අපි උත්සාහ කරනවා. අපි හැරිලා අපි යාඥා කරමු ස්වාමිනී එදා මිසරයෙන් ඊශ්‍රායල් සෙනග එනකොට මහා අධිරාජ්‍යවාදී සමුදායක් පසුවෙන් එනකොට මහා සාගරයක් ඉදිරියේ තියෙනකොට පවා ඔවුන්ට කාගෙත් සෙවණැල්ලක් පෙවුනේ නැහැ. කාගෙත් සෙවණැල්ලක් ශක්තියක් තිබුණේ නැහැ. ඒ සමුව පරාක්‍රමයන්ගේ සෙවණ පමණයි ඔවුන්ට තිබුණේ. ඒ ආදර්ශය උන් ගන්න තියෙන ජීවිතය අවසාන වෙනකම්. අපේ ජීවිතේ තේමයි. අපි ගත්ත තැනින් අපි තෝරගත්ත තැන අපි ගැලවීම ලාපු දවසේ ඉඳන් අපි කල්පනා කරලා බැලුවොත් අපි ආපු ගමන අතීතයේ විනාසයි. අසරණයි. ඒවල කිසි පීඩක් තිබුණේ නැහැ. නමුත් අපිව දෙවියන් වහන්සේ ගෙනල්ලා තියෙනවා. අපි විශ්වාස කරමු මේ දෙවියන් වහන්සේ තුළ අපි ශක්තිය ලැබමු. මේ දෙවියන් වහන්සේගේ සෙවණ අපි විශ්වාස කරමු. අපි ස්තුති කරමු. අපි දෙවියන් වහන්සේට ගෞරව කරමු. උන්වහන්සේ යහපත් දෙවි කෙනෙක්. අපිට කොච්චර ආදරය කරනවද? අපිට උන්වහන්සේ ඇවිල්ලා යසායට කියනවා බෝඩ් ලෑල්ලක ලෑලි කැලක ලියලා ඒක උන්ට පෙන්වන්න කියලා කියනවා. මොනතරම් ආදරණීය දෙවි කෙනෙක්ද? ඕ ස්තුති වේවා ස්වාමිනේ. ඔබට ප්‍රශංසා කරනවා. ඔබට අපි ගෞරව කරනවා ස්වාමිනේ. මහිමය වේවා. ඔබට ස්තුති කරනවා ස්වාමිනේ. ස්තුති වේවා. වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනේ. ඔබ වහන්සේට අපි ගෞරව කරනවා දෙවි පියාණනේ. ස්තුති වේවා ස්වාමිනේ. ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනේ. අපි ප්‍රශංසා කරනවා. අපි নমස්කාර කරමු. කලින් ගායනා කරපු ගීතිකාව අපි ගායනා කරමු. ශුද්ධ තුනි ඔබගේ සෙවණේ සිටින්නට මම ආදරේ ආසයි. ඒ ගීතිකාවත් එක්ක අපි নমස්කාරයක් කරමු. ස්තුති වේවා ස්වාමිනේ. ඔබට ප්‍රශංසා කරනවා. මහිමය වේ ස්වාමිනේ. ඔබට ගෞරවගේ සෙවණැල්ල නිසා ස්තුති ස්වාමිනේ. ස්තුති ස්වාමිනේ. ඔබට ප්‍රශංසා කරනවා. මහිමය වේ ස්වාමිනේ. ගෞරව වේවා. ස්තුති.
වැඳින්නෙමි පුරවන්න මා ඔබේ ආත්මයෙන් සුද ස්තුති වේවා ස්වාමිනේ අපි ඔබ වහන්සේට ගෞරව කරනවා ස්වාමිනේ ඔබ වහන්සේට අපි ස්තුති කරනවා සියලු ගෞරවය මහිමය ප්‍රශංසාව අපි ඔබ වහන්සේටම පුද කරනවා ස්වාමිනේ ස්වාමින් වහන්සේ නුඹට ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරන සේක්වා ස්වාමින් වහන්සේගේ සෝකිය මොන නුඹ කෙරේ බබලවා නුඹට කරුණා කරන සේක්වා ස්වාමින් වහන්සේගේ සෝකිය මොන ඔසවා නුඹට සමාදානය දෙන සේක්වා ආමේන් ජේසු පීඨයි